ඒ තමත්ම සුවිශේෂී ජයග්‍රහණයක් හිමි කර ගන්නා මා කියු දේ සක්සුදක්සේ පැහැදිලි වුණ ලකුණු 6කින් ලකුණු 5කින් තරගයේ ජය ගන්නා විට ක්‍රිෂාන් දිසානායකට එරෙහිව අවසන් පන්දුවේදී මොහමඩ් අකිල් එල්ල කළ 6 පහර රුපියල් මිලියනයක් වටිනා 6 පහරක් බවට පත් වුණා. අපි කුලාලි මිතුරු ඔබට පෙනෙනවා ඇති. Anushka Sampat Champions League. 2024 ඉන්දියාවේ පැවති ෆ්‍රෙන්ඩ්ස් කුසලාන තරග මාලාවේ බැංගලූරුහි පීඤ්ඤා ස්ටේජ් 2 ක්‍රීඩාංගණය තුළ මගේ ඇස්පනා පිට ඉන්දියා රුපියල් 25000ක් සමග තරග මාලාවේ වටිනාම ක්‍රීඩකයාලි අභිෂේක ලාභයේ එවරත් පන්දු පාරේ ලකන උඩ පන්දුවක් නැවත වරක් ඇදී යන්නේ සුරක් ඉවරක ගන්නවා එවර රාශී දාබර කඩාලෝනේ හිතබතනේ අර සොහාන් කාර්යවසම් මේ තරග මාලාව තුළ පෙරලියක් තුන්නිරාව ක්‍රීඩකෙක් ලෙස සිදු කරන ආකාරය දක්වලා ලැබෙනවා. කෙසේ ගියත් ගිලීගිය උඩ පන්දුවේ වාසිය නැවත තමුන් අතර නතු කර ගත්තා. මෙම පළපුරුදු ක්‍රීඩකයා දෙවන අවස්ථාවේදී මේ වරද සිදු කළ නිසා ක්‍රීඩා පිටිය නිවත්වන්න සිදු වුණා. ඔබ කිව්වා මෙන්ම කාර්යවසම් මෙම තරගයට ජීවය කළ දුන්නා නිගම්බෝ ලුක්ස් කණ්ඩායමට. එවගේම අප විශේෂ නිවේදනයක් ගෙන එනවා PJ 5670 මෝටර් රථයේ හැකිතාක් ඉක්මනින් එහි රියදුරු මහතා එම ස්ථානයේ ගිවත් කරන අපගේ සම්භාවනීය අමුත්තන් කීප පළක් දැන් මේ ක්‍රීඩා පිටියට ළඟා වන නියමිතයි. ඒ නිසා ඔවුන් පැමිණ සිටවුන්ට ඔහුගේ රථ විශේෂයෙන්ම මේ පරිශ්‍රය තුළට යොමු කිරීමේදී බාධාවක් වී තිබෙනවා. ඒ නිසා හැකිතාක් ඉක්මනින් එම අදාළ මෝටර් රථයේ රියදුරු මහතා එම ස්ථානයෙන් මෝටර් රථය ඉවත් කර ගන්නා ලෙස මතක් කර සිටිනවා. නෞක පිටිකරුවා ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ ගෙවිගිය තරගය තුලත් ඉතා හොඳින් දස්කම් දැක්වා අපේ ක්‍රීඩාවල මිත්‍රනි. නාක පිතිකරුවා නීල මෙහම් කොගුල් ක්‍රඩා පිටට සම්බන්ධ වන්නේ මස්කෙලිය සන්ත ජෝසප් විද්‍යාලයෙන් බිහි ක්‍රඩකයා නීල මෙහම්. නීලම් කියන්නේ නිල්, මෙහම් කියන්නේ වලාකුළු. බොහොම අපූර්ව නාමයක් තිබෙන ක්‍රඩකෙක්. මේ නීල මෙහම් කොගුල් සටන් කාමී ක්‍රඩකයා හිටපු නෝවුඩ් ක්‍රිකට් සමාජය විටක නියෝජනය කළාද තුනිරා ක්‍රඩකයා දැන් ක්‍රඩා පිටට සම්බන්ධ වන්නේ වෙනස් බොලග්නා වෙනුවෙන් සටන් කාමී පිතිහාරයක් අවශ්‍යයි මේ දෙපළගෙන්. සූදානම් වන්නේ පන්දුවම කිරීම සඳහා කොගුල් පිතිකරුවා දකුණු පිතිකරුවා සූදානම් වන්නේ පන්දුව පිළිගැනීම සඳහා වෙනස් කණ්ඩායම කළු දෙකක් දැවි අවසානයි මේ වන විට සූදානම් වන්නේ පන්දුව යැවීම සඳහා හොඳ පන්දුවක් කාර්යවසම් තීරණාත්මක පන්දෝරයක් නිමා කළා වෙනස් කණ්ඩායම ඩෙරේව මෙම පළමු පන්දෝරය තුළ කළු දෙකක් දවා ගත්තා නිලකණු පන්දෝරයක් වාර්තා කළේ පිය ක්‍රීඩාවල මිත්‍රනි මෙම තරග මාලාවේ තීරණාත්මක තරගයක මෙවැනි පන්දු යැවීම ඉතා රාජකීය පන්දු යැවීමක් ලෙසයි අප දකින්නේ. කාර්යවසම් යොමු කළ පන්දෝරේ දැන් සූදානම් වන්නේ දෙවන පන්දෝර යැවීම සඳහා සූදානම් වන්නේ නිගම්බෝ ලුක්ස් කණ්ඩායම කල්යක් මෙම සැහැල්ලු පන්දු කරලිය තුළ අතිවිශිෂ්ට දස්කම් දැක්වූ කණ්ඩායමක් ඔවුන්ගේ සෙසු ක්‍රීඩකයන් කණ්ඩායම් කීපයක ක්‍රීඩා කළ යුගයක් තිබුණා. ජාලිය සිල්වාගේ මේ පන්දු යවන්න සූදානම් වන්නේ. බිලග පන්දෝරය ඔබ කිරීම සඳහා සූදානම් වන්නේ. විරකෝන් සූදානම් වන්නේ පන්දුව පිළිගැනීම සඳහා. පිටර ලැබුණු පන්දුව ලකුණු 6ක් හිමි කරේ ගන්නා දීප්සල්ලේ කලාපෙන් නිශාන්ත විරකෝන් හොඳ ආරම්භයක් ලබා ගත්තා. කෙසේවත් කල්ලු දෙකක් දැවී ගියත් මුණ දුන් පන්දුවට විශ්වාසනීය පහරක් යොමු කළේ දීප්සල්ලේ කලාපයට වන්ට ලකුණු 6ක් හිමි කර ගන්නවා. PJ 5670 වාහන රථයේ අයිතිකරුට අප දන්වා තිබෙන මේ තුන්වන අවස්ථාව ඔබ එම ස්ථානයෙන් වාහන රථයේ මදක් අයින් කර ඉඩ ලබා දෙන ලෙස අප තරග සංවිධායකවරුන් දැනුවත් කළා. මොහමඩ් නිස්මි සූදානම් වන්නේ පහරක් එල්ල කරනවා. පන්දු යනවා හතරේ සීමාව දක්වා. හතරේ සීමාව ආසන්නයේ පන්දු නවතා ගද්දී ලකුණු දෙකක් සඳහා ක්‍රීඩකයන් පැතිමාරු කරගත්තා. මුල් ලකුණු සංඛ්‍යාව 8 බවට වැඩි කරගෙන තිබෙනවා. මේ වීරකෝන් මෙම තරගය තුළ වෙනස් කණ්ඩායම වෙනුවෙන් මෙම පන්දෝර 8න් පන්දෝර 6ක්වත් ක්‍රීඩා කළ යුතුයි. තත්ත්වයේ උග්‍රාතට හැරී තිබෙනවා පළවෙනි පන්දෝර කීපේ මොහමඩ් නිස්මි.
ඔවුන්ගේ මුල්පෙලේ බලාපොරොත්තු සහගත පිතිකරුවන් යුගලයක් ක්‍රඩා පිටින් ඉවත් වුණේ. නමුත් සතන්කාමී පිතිකරන බලානියක් ඔවුන් සතු ඉතාමත්ම හොඳ පන්දුවක්. ඒ වගේම ආරක්ෂාකාරී පිළිවෙතක් නිශාන්ත වීරකාන් අනුගමනය කරන්නේ. පන්දුව මිඩාන් ටෙස්ට් එක ධ්‍යාන ලකුණක් ලබා ගන්නට ඉඩකඩ නැහැ. මේ ෆහද් අහමඩ් තවත් අපූරු අර්ධකවාකාරව රැගෙනවිත් පන්දියාවන ක්‍රඩකෙක් නැගෙනහිර පළාතෙන් බිහු තවත් ක්‍රඩකෙක් ඇටිට හැඳින්වීමට පිළිවන් දාබර ක්‍රඩාලුලි හිතමුතුන ඔහු නිගම්බු ලොක් සංචිතය සුල ක්‍රඩා කරන ආකාරය දක්වලා ලැබෙන ලකුණු 8යි විකට් දෙකක් පින්ද වැටි දෙවෙනි පන්දුවාරය අප රැඳී සිටිනේ අතිශය උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා දාබර ක්‍රඩාලුලි හිතමුතුනේ මේ තරගය විශේෂයෙන්ම වෙනස් බොලග්නා මෙන්ම නිගම්බු ලොක්සුත් හොඳ සමබර සංචිතයක් වුන් සතුයි එනිසා මේ තරගය මා විශ්වාස කරනවා සමන් කුමාර සැබෑ අවසන් තරගයක අසිරිය විඳින්නට හැකියාව තිබෙනවා අපගේ සහෘද ප්‍රේක්ෂක හිතවතුන්ට සත්ව වශයෙන්ම සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා ආමඩ් කැඳවා තිබෙන්නේ පන්දුවන්ට දෙවන පන්දුවරය තුළ වීරකෝන් පන්දු පිළිගානට සූදානම් වන්නේ වම පිතිකරුවා විශාල පිරිසක් සනිරව ක්‍රීඩා පිටියාවට බලද්දී මෙම තරග මල්ලාව දැක බලා ගන්නට පැමිණ තිබෙනවා සෑම ප්‍රදේශයකින්ම ධනුෂ්ක සම්පත් හිත ඇති බොහෝ ප්‍රේක්ෂකයන් මෙම තරග මාලාව දැක බලා ගනිමින් අප ගම් ප්‍රදේශයේ බොහෝ පිරිසක් මෙම තරග මාලාව දැන් දැක බලා ගනිමින් සිටින්නේ. හොඳ පන්දුවක්! සෑහෙන පාතින් පන්දුව ගමන් කළේ කළු රකින්න සුරේෂ් ජයමාල්ට පවා පන්දුව රැය ගන්න අවස්ථාවක් නැහැ. හිටපු අපරාධ ICC කණ්ඩායමේ ක්‍රීඩකයා හොඳ පන්දුවක් මදක් පහතින් පන්දුව ගමන් කළේ. නිපන්දුවක් ලෙස සංඥා කළවර කෙසේවත් අවස්ථාවන්ත තත්ත්වයක් ඉතා කදිම පන්දුවක් යොමු කළේ මෙම පිටිකරුවාට සූදානම් වන්නේ ආමඩ් මීළඟ පන්දු යොමු කිරීම සඳහා උඩ පන්දුවක් රැගතවර කෙසේවත් ප්‍රීට් අවස්ථාවක් ඒ වාසිය තිබෙනවා අපේ ක්‍රීඩාවල මිත්‍රවරුන් නිශාන්ත වීරකෝන්ට තවත් කඩුලේ රැඳී සිටීමට එනිසා වේනුස් කණ්ඩායම අතින් බලද්දී වීරකෝන් කඩුලේ රැඳී සිටීම ඉතා වාසිදායක තත්ත්වයක් බොහොම නිස්මි. නිසක වශයෙන් ආත්ම විශ්වාසයකින් මෙවන් වූ තීරණාත්මක තරග ක්‍රීඩා කළ හැකි අතිශය දක්ෂ ක්‍රීඩකෙක් මේ නිශාන්ත වීරකාන් වමත හුරු ක්‍රීඩකයා සූදානම් වන්නේ ෆහද් ආමඩ් ලෙෆ්ට් ආම් අවවද විකට් එකකට ඉවර ලේට් කට් පහරක් එල්ලකන පන්දුව තර්ඩ් මෑන් දෙසට ඇදී යන්නේ නැවතත් තරමක් දෙගිඩියාවකින් චකිතයකින් විකට් අතර දිව්‍යාන ආකාරය දක්වා ලැබෙන යනුව ලකුණු 10යි මුලක් උඩසක්‍යාව විකට් දෙකක් වෙද වැටි. මේ විශේෂ නිවේදනය PJ 5670 මෝටර් රථයේ හිමිකරුවා සජිත් ධනංජය පෙරේරා ඔබටයි මේ නිවේදනය හැකිතාක් ඉක්මනින් මන්ද සජීවීකරණයක් තුළ මේ නිවේදනය පුන පුනා ගෙනීම තරමක් අසීරු කාරණයක්. ඒ නිසා අදාළ කාරණය පිළිබඳ අවධානය යොමු කරන ලෙස කාරුණිකව මතක් කර සිටින හැකිතාක් ඉක්මනින් ඉවත් කර ගන්න මේ මෝටර් රථයේ එම ස්ථානයෙන් පන්දු යැවීම සඳහා ආමඩ් සූදානම් වන්නේ මීළඟ පන්දු කීපය යොමු කරන්නට දකුණු අපිතිකරුවා හමුවේ හොඳ පන්දුවක් ස්ටේට් ඩ්‍රයිව් පහර පන්දු ආනා පන්දු රැය ගන්න උත්සාහ කළේ කෙසේවත් ලකුණක් හිමි කර ගන්න අවස්ථාවක් නැහැ. මොහමඩ් නිස්මි තාම තියුණු පන්දුවක් යොමු කළේ පන්දුවර 2යි වේනුස් කණ්ඩායම ලකුණු 10යි කඩලු 2ක් දැවී මේ වන විට ඒ වගේම සමන් කුමාර නීල මෙහම් කොගුල් සහ නිශාන්ත වීරකෝන් ඔවුන්ගේ දේහ ලක්ෂණ පිළිබඳ අධ්‍යයනය කරද්දී එකිනෙකාට වෙනස් දේහ ලක්ෂණ තිබෙනවා. නමුත් දෙදෙනාම ජව සම්පන්න පිතිකරුවන් යුගලයක් හැටියට හැඳින්වීමට පිළිවන්. එනිසා මේ සම්බන්ධතාවය ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම වීනස් බොලග්නා ක්‍රීඩකයින්ගේ ජයග්‍රහණයේ මාවත විවර කර ගනිමින් අතිශය තීරණාත්මක තරගය තුළ ක්‍රියාත්මක වන්නට නිගම්බු ලොක්ස් ක්‍රීඩකයින් සටන්කාමීව තරගයට අවතීන වී තිබෙනවා. මයුර ප්‍රබෝධ නායකත්වයේ යටතේ ඒ වගේම චාලිදි සිල්වා මහතාගේ කළමනාකරණය යටතේ උන් තරග කරන විට නාලක පෙරරා මහතාගේ කළමනාකරණය යටතේ ඒ වගේම මේ පිට හසුරුවන නිශාන්ත වීරකාන්ගේ නායකත්වයේ යටතේ උන් ක්‍රීඩා කර ලබන්නේ දැන් තුන්වන පන්දුවාරය අප ආරම්භ කරන්නට සූදානම් වන්නේ අතිශය තීරණාත්මක උණුසුම් අවසන් පූර්ව තරගයේ ප්‍රථම අර්ධයේ සිනතොත් ප්‍රථම ඉනිම තුල අප රැඳී සිටින්නේ මේ නයිවල සනිරෝ ක්‍රීඩා පිටිය තුල මා විශ්වාස කරන විදිහට සහළු පන්දු තරගාවලියක් නරඹන්නට
පැමිණි විශාලම ප්‍රේක්ෂක පිරිස මේ විය යුතුයි සමන් කුමාර. සත්ව වශයෙන්ම සූදානම් වන්නේ පන්දු යොමු කිරීම සඳහා අරවා පාරක් නතර කරන්න අවස්ථාවක් නැහැ. ෆයිල් එක කළා අපේ ලකුණු හතරක් හිමි කර ගන්නවා. නිශාන්ත වීරකෝන් ඊටම කල්පනාවෙන් ක්‍රීඩා කරන වම පිටිකරුවා මේ තීරණාත්මක තරඟය තුළ සිය සටන් කාමී ඉනිම ආරම්භ කර තිබෙනවා මොහමඩ් නිස්මි මේ වන විට. ඔන්න පන්දු යවන්න වයඹ පළාතෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවට දාදුණු ක්‍රීඩකයා කැකුණුගොල්ල ජාතික පස්සලෙන් බිව් ක්‍රීඩකයා සෆ්රින් අහමඩ් කැඳවන්නේ නව පන්දුවාරේ නිගම්බු ලුක්ස් වෙනුවෙන් ආරම්භ කරන්නට නිශාන්ත වීරකාන් සටන්කාමී වමත් පිටිකරුවා ඉදිරියේ තිබෙනවා සෆ්රින් මේ ළඟ පන්දු හොත පන්දුවක් යොමු කරන්නේ කෙසේ වෙතත් තරමක් පහතින් පන්දු හැදියාවේ ලෝවීමක් දක් ලැබුණා ලකුණක් ලබා ගන්න ඉඩකඩ නැහැ 14යි විකට් දෙකක් බෙද වැටි තුන්වන පන්දුවාරේ ක්‍රියාත්මක වන විට සූදානම් මීළඟ පන්දු යොමු කිරීම සඳහා වම පිටිකරුවා හමුවේ පන්දු යවන්නට සූදානම් වන්නේ. මීළඟ පන්දුව වේගය අඩාල යොමු කළ පන්දුව ගුණේ පාකරය පන්දු අවසන් මොහොතේ වීරකෝන් විශාල පාරක් කෙල්ල කවන්න උත්සාහ කරත් එක ලකුණකින් සෑහීමකට පත්වන්නට සිදු වෙනවා. මුල් ලකුණු සංඛ්‍යාව 15 බවට වැඩි කරගෙන තිබෙනවා. වෙනුස් කණ්ඩායම කඩලු දෙකක් දැවි දැන් සූදානම් වන්නේ මෙම තීරණාත්මක තරඟය තුළ සිය කණ්ඩායමට අවශ්‍ය සේවය ඉටු කරන තීරණාත්මක පිතිකරුවන් දෙදෙනා කණ්ඩායමේ සිටින මීළඟ පන්දු යොමු කිරීම සඳහා සූදානම් වන්නේ. මීළඟ පන්දු යොමු කිරීම සඳහා සූදානම්. අද පන්දුවක් හැකියාවක් ලැබුණේ පන්දුව පිටේ දවට ගන්න කෙසේවත් ලකුණක් සඳහා ක්‍රීඩකයන් පැතිමාරු කරගත්තා. එම සිද්ධිය තුළ මුල් ලකුණු සංඛ්‍යාව 16 බවට වැඩි කර ගන්නවා. අතිරේක ලකුණක් හිමි කරගත්තේ මොහමඩ් නිස්මි. ඔය වගේම නැවතත් සංවිධායක මණ්ඩලය මේ දැනුවත් කිරීම සිදු කරනවා මේ තරග මාලාවේ ප්‍රධාන ආරාධිත අමුතා නොවන් නිල්පුල් මහතා අපත් සමග අත්වැල් බැඳ ගැනීම ටීමට එතුමන් පැමිණ සිටිනවා. නමුත් මාර්ගයේ තරමක් අවහිර වී තිබෙන අප ඉහත සඳහන් කරලාද PJ 50-70 මෝටර් රථයේ හැකිතාක් ඉක්මනින් එම ස්ථානයේ ඉවත් කරගන්න අතිශය තීව්‍ර තරගයක අප රැඳී සිටින්නේ 16යි විකට් දෙකක් වේද වැටි 16-2 we are witnessing the second semi-final Tanushka Sampath Champions League. There it comes, runs up Paisley. Played up Paisley, I think. Will it be taken? We are wait and see. All the way for 6. Nishanta Weerakorn. Most of the spectators called him as Podda. He's playing brilliant shot. So over extra cover for a half a dozen. Skipper is playing a gem of an innings on behalf of his team. So brilliant batting by this man, Nishanta Weerakorn. Really experienced combiner. Safrin Ahmed, he can bowl with a lot of variations. This is a good battle between bat and ball. Safrin now ready to deliver the next delivery against Nishanta Weerakorn. There he comes, right arm runs and balls. Good delivery. So undone the batsman with a bit of a change of pace. 22 for 2. Third over in progress. ලකුණු සංඛ්‍යාව 22යි පන්දුවර 3ක් අවසන් වදී විනස් කණ්ඩායමේ රියදුරු අසුන වෙන් කර තිබෙන වීරකෝන් සිය කණ්ඩායමට අවශ්‍ය සේවය ඉටු කරමින් තිබෙන්නේ. තවත් පන්දුවර 5ක් තිබෙන නිසා කල්පනා කරන්නේ මෙතනින් එහා ලබා ගන්නා ලකුණු කණ්ඩායමට ඉතාම වැදගත් බව මොහමඩ් නිස්මි කෙසේවත් වීරකෝන් මෙම පන්දුවර 5ක් ක්‍රීඩා කළොත් දල වශයෙන් ලකුණු 60-70 සීමාවට යන්න පුළුවන්. වෙනුස් කණ්ඩායම අතින් බලද්දී කෙසේවත් මිහිට ඊට පැවති තරඟ දෙස බලද්දී ලකුණු 70 සංඛ්‍යාව පසු කරලා සියලුම කණ්ඩායම් මොහමඩ් නිස්මි. Yes, they have to maintain a good run rate here onwards. Neelam Meham Kogul, he can do something with the bat. He's really a pinch hitter. So we have to wait and see. The question is whether this Negombo Lux bowling lineup will allow him to do so. Fahad Ahmed, he can bowl with a great pace. Left armer, there he comes, runs and balls to Kogul. This time plays it away towards short third man. No chance of a run. So score remains on 22 for loss of 2 wickets. Venus Bologna playing against Negombo Lux. Semi-final in progress. Wonderful set into play cricket under lights. Day-night cricket tournament in progress at Naivala Sunnyra ground. Now Fahad Ahmed slowly walks back to his mark. Now he's ready to deliver the second delivery of the fourth over. There he comes, Ahmed runs and balls. Wow, brilliant. Excellent ball, a big shot from the wicket keeper and some of the fielders of Negombo Lux into the block call, not allowing Kogul to free his arms comfortably. Brilliant bowling, Saman Kumara. ඉතාම තියුණු පන්දුවක් සුරේෂ් ජයමාල් කඩුල පිටිපස්ස සිට දිගෙන් දිගටම ඉල්ලීමක් කළා. කෙසේවත් ඉතාම තියුණු ගානේ පන්දුවක් යොමු කළේ පිටිකරුවාට අදාහ ගන්න බැරි සීමාවේ යොමු කළ පන්දුව කළු රකින්න
සුරේෂ් ජයමාල් පන්දුව රැගත්තා. ඉතාම හොඳින් පන්දු යවන ආමට් මීළඟ පන්දු යොමු කිරීම සඳහා සූදානම් වන්නේ වෙනුස් කණ්ඩායම මෙවන විට ලකුණු 22යි සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා වමතින් පන්දු යවන්න. හොඳ පන්දුවක් පිටිපස්ස කලාපේ පන්දු රකින්න පන්දුව රැගත් අවස්ථාවේදී ලකුණක් හිමි කර ගන්න අවස්ථාවක් නැහැ. හොඳ පන්දු යැවීමක් ආමට් එන්ඩම වෙනුස් කණ්ඩායමට ඉතා හොඳින් පන්දු යවන ආකාරය පේන්න තිබෙනවා මොහමඩ් නිස්මි. Yes, this Eastern Express, Fahad Ahmad is bowling with a great pace, and under batsman Neelam Meham Kogol is under pressure. He's yet to open his account. He's already 5-6 deliveries. Then it comes Ahmad, this time plays it away towards backward square leg. That is a feed at deep backward square leg. Only a single. With the singles come Musan to now 23 for 2 winners Bologna. Playing against Nigambo Lux. We can see a large number of spectators already join with us to see this contest at Naivala Sunnyro Ground. Wonderful setting to play cricket, as well as I'm really sure that a large number of spectators around the globe already join with us via these live telecasts. We must thank this Ceylon Event Master. They are providing a wonderful job, as well as we must thank Pure TV, Pure Sports Channel for providing the media coverage. There it comes left armour. Good delivery again. Nishanta Veera Khan was not be able to connect it. Wicket keeper Suresh Jaimal picks it up. No chance of a run. These Eastern bowlers, they are bowling with a great pace, Saman Kumara. ඉතාම තියුණු පන්දුවක් ඔබ ප්‍රකාශ කළ මෙන්ම මේ පන්දු යවන ආමට සූදානම් වන්නේ වීරකෝන් බලාපොරොත්තු වන්නේ විශාල පහරක් එල්ලකවන්න කෙසේවත් හොඳ පන්දුවක් යාරතිය වලල්ලේ අසන්න සිටි පන්දු රකින්න පන්දු රැගත් ලකුණක් හිමි කර ගන්න අවස්ථාවක් නැහැ. පන්දු 4යි ලකුණු 23යි වෙනුස් කණ්ඩායම මේ වන විට දැන් සූදානම් වන්නේ මේ තීරණාත්මක තරගය ඔබ දැක බලා ගනිමින් සිටිනේ මෙම තරග මල්ලා තුළ නිගම්බෝ ලුක්ස් සහ වෙනුස් බොලනේ කණ්ඩායම අතර තරගය ක්‍රීඩා පිටියේ ආරම්භ කර තිබෙන්නේ. මෙම තරග මල්ලාවේ දැන්ටමත් යටියන YCC කණ්ඩායම මේ අවසන් මහා තරගයකට පැමුණා. ප්‍රිය ක්‍රීඩාවල මිත්‍රෝනි දැන් සූදානම් වන්නේ මීළඟ පන්දුවරේ ආරම්භ කිරීම සඳහා නිගම්බෝ ලුක්ස් කණ්ඩායමේ පන්දු යවන්න සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා ගොකුල් තවමත් කඩුලේ රැඳී සිටීම විශාල පහරවල් කීපයක් අවශ්‍යයි මේ වන විට තරගයේ තිබෙන තත්ත්වයෙන් ගොඩේමට වෙනුස් කණ්ඩායමට සූදානම් වන්නේ පන්දු යැවීම සඳහා මෙම තරගය තුළ පන්දු යැවීම සඳහා සූදානම් වන්නේ අවුඩ පන්දුවක් රැගන පස්සෙන්ම ගොකුල් තවා ගන්න අවස්ථාවේදී තවත් ඉතාම තියුණු කඩුල්ලක් හිමි කර ගත්තා. නිගම්බෝ ලුක්ස් කණ්ඩායම තීරණාත්මක තත්ත්වයකට පත් වී තිබෙනවා. දැන් මෙම තරග මල්ලා තුළ තියුණු පන්දු යැවීමක් මේ පුනරූපණයෙන් අප නැවතත් දකින්නේ. පන්දු යවන්නා විසින්ම පන්දු රැගත්තා ඉතාම පහසුවෙන් තවත් කඩුල්ලක් හිමි කර ගන්නවා. මේ වන විට කඩලු 3යි වෙනුස් පොළොන්නේ කණ්ඩායම ලකුණු 23යි පන්දුව 4යි පන්දුවක් යව අවසානයි මෙම තරගය තුළ දැන් තත්ත්වය ඉතාම තියුණු තත්ත්වයකට පත් වී තිබෙන ඔවුන්ගේ ආරම්භක පිතිකරුවා දුවන්ඩ ගොස් දැවී යාම තදින්ම බලපෑවා මේ කණ්ඩායමට. කවින්දි රෝස් තරග මල්ලා පුරාටම ලකුණු 4 සිටි ක්‍රඩෙකියා අවස්ථාවට මෙන් දුවන්ඩ ගොස් දැවී ගියා. ඉතා ඉක්මනින් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන ලෙස අප පිතිකරුවාට දන්වා තිබෙනවා. ඔබ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට දැන් සූදානම් වන්නේ ජීවන් මාලන් අප සමග එක්කනවා මෙම තරගයේ මීළඟ අඩ නිවේදනය කරන්නට මේ ඔබේ සේන ක්‍රීඩා පිටියට සම්බන්ධ වන පිතිකරුවා මොණරාගල දිස්ත්‍රික්කයට නෑකම් කියන ක්‍රීඩකයා මොණරාගල නිකිනි මෝඩස් කණ්ඩායම සමග සිය ක්‍රිකට් කණ්ඩායම තුළ ආරම්භ කළ අයකින් පසුව ශ්‍රී ලංකාවේ නමගිය කණ්ඩායම් සමග සම්බන්ධකම් පැවැත්වුවා. මේ දැන් ක්‍රීඩා පිටියට පැමිණි ඔබේ සේන ජීවන් මාලන් දැන් පස්සන පන්දුවාරය තුළ ඔබ අප රැඳී සිටින්නේ දකුණත් මද වේග පන්දු යවනාගේ මීළඟ පන්දුවට ඩ්‍රව් පහරක් ඉල්ල කරනවා. පන්දුව ඇදී යනවා
ලෝනෝන් කලාපයට ඉතාමත්ම මැනවින් ඩ්‍රයිව් පහරක් කෙල කරමින් එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නා විට දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 24 දක්වා වැඩි කර ගන්නවා. යාතිත්තේ කුරුවිට හයිඩ්‍රාමානේ ක්‍රඩා කළ පිතිකරුවන් දෙදෙනා ලකුණු 25යි ලකුණු සංඛ්‍යාව කඩලු 3ක් බිඳ වැටි අවසන් සෆ්‍රින් සුදානම් ඔබ ද විකට් ආකාරයට මීළඟ පන්දු ඉවර වේගවත් පහරක් කෙල්ල කරනවා පන්දු ඈදී යනවා ඩී මිඩික ඩෙසින් එක ලකුණක් වෙනුවෙන් පහසුවෙන්ම පැතිමාරු කර ගන්නවා දැන් එම ලකුණ සමගම ලකුණු හොඳ පන්දුවක් ලකුණක් ලබා ගන්නවා කෙසේවත් කඩලු අතර දිවාමේදී මුල් ලකුණු සංඛ්‍යාව වෙනුස් කණ්ඩායම ලකුණු 27යි පන්දුවර 5ක් අවසන්වේදී ප්‍රධාන ආරාධි කමුත්තන් මෙම ක්‍රීඩා පිටියට ප්‍රවේශ වුණා ධනුෂ්ක සම්පත් මහතාගේ තරග මල්ලාව දැක බලා ගන්නට අප දකිනවා අපේ ක්‍රාලි මිත්‍රණි මෙහි අසුන්ගෙන සින අවස්ථාවක් අප සූතිය පුද කරනවා මෙම ස්ථානට සම්බන්ධ වීම පිළිබඳව ජීවන් මාලන් පන්දුවර 5ක් අවසන් වාදී කෙසේවත් එය අවසන් පන්දුව තුලයි මෙම ලකුණු සංඛ්‍යාව වෙනසක් නැහැ නැවතත් පුනරුපණයෙන් ඒ නිපන්දුව දෙකියා කල්පනා කර බැලුවේ කෙසේවත් තවමත් තෙවන නිසුගේ තීරණය ලැබෙන තුරුයි මෙම ක්‍රොඩකයන් බලා සිටින්නේ මේ වෙනස් කණ්ඩායම සහ නිගම්බෝ ලුක්ස් කණ්ඩායම අතර ඉතාම තීරණාත්මක තරගයක් ක්‍රීඩා පිටියේ පවතිමින් තිබෙන්නේ ධනුෂ්ක සම්පත් අභියෝගතා කුසලාන තරග මාලාවේ තියුණු අවස්ථාවක් ජීවන් මාලන් තවමත් බලා සිටින්නේ තම නිරීක්ෂණය කරන අය සාර්ථක පන්දුවක්ද නිපන්දුවක්ද කියා යනුවේ සාර්ථක පන්දුවක් ලෙස තීරණය කරන විට නිමාව දකිනවා පස්වන පන්දුවාරය ලකුණු සංඛ්‍යාව ලකුණු 27යි කඩලු 3ක් බිඳ වැටි පන්දුවට පහර දෙන වෙනෝස් බොලොඤ්ඤේ කණ්ඩායම අතිශය අවධානම් තත්ත්වයක සිටින්නේ දැන් අවසන් පන්දුවාර 3 තුලදී මේ සටන් කාමී පිතිකරුවන් දෙදෙනා උත්සාහ කළ යුතුයි කෙලෙස හෝ මේ ලකුණු පූර්ව ලකුණු 60 70 සීමාවට ළඟා කරන්නට එසේ නොවුනහොත් ඒ අතිශය අවධානම් තත්ත්වයක් බවට පත් වෙනවා ශාලිත ජයසිංහ යටියන කණ්ඩායම මෙහෙවුවා මෙන්ම හරි අපූර්වට මයුර ප්‍රබෝධ මේ යවන් ක්‍රොඩකින් සමග නිගම්බෝ ලොක්ස් කණ්ඩායම මෙහෙවමින් මේ දක්වා තරගමාලාවේ ඉදිරියට පැමිණි දැන් සූදානම් පන්දු යොමු කරන්නට කාර්යවසම් දකුණු තින් මාදවේගෙන් පන්දු යවන ක්‍රොඩක අවබෝධ විකට් ආකාරයට
ආයවර ස්ලොක්සේ පහරකට උත්සාහ කළේ පන්දුව බිම දිගේ ගමන් කළේ එක ලකුණකින් පැතිමාරු කර ගන්නවා. ලකුණු 28 දක්වා දැන් ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන තිබෙනවා. ලකුණු 28යි මුල් ලකුණු සංඛ්‍යාව. ප්‍රබල ඉදිරිපෙළ පිතිකරුවන්ව තදින් මෙල්ල කළා නිගම්බුලොක්ස් කොඩකින්. ඔබසේන සූදානම් වන්නේ පන්දුව පිළිගැනීම සඳහා දකුණතින් පිත්තහසුන ක්‍රඩකයා ඕනෑම විටක ඉතාම සටන් කමි සැහැල්ලු පන්දු ක්‍රඩකයා පන්දු පිළිගාන්න සූදානම් වන්නේ කාර්යවස්සම් පන්දු යවන්නේ හොඳ පන්දුවක් විශාල පාරක් කෙල්ලෙක් ආණ්ඩ උත්සාහ කළේ කඩුල පිටිපස්ස සිට පන්දුව රැගත්තා සුරේෂ් ජයමාල් අබරාදු ICC කණ්ඩායමට අතීතයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයා මෙවැනි තරඟ දහස් ගානක අත්දැකීම් ඇති අයෙක් මේ කඩුල්ල පිටිපස් සිටින සුරේෂ් ජයමාල් සූදානම් වන්නේ කාර්යවසම් මීළඟ පන්දු යොමු කිරීම සඳහා රයිඩා මොවදාකාරයෙන් පන්දු යවන්නට සූදානම් වන්නේ දකුණ අපිතිකරු ඔබේසේන හමුවේ මීළඟ පන්දු යොමු කිරීමට ද පන්දුවක් ඉතා තියුණු ගානේ පන්දුවක් යොමු කළේ එන්නම ඉතාම තියුණු ගානේ පන්දු කීපයක් යොමු කළා වෙනුස් කණ්ඩායමේ පිතිකරුවන්ට ඇද බැඳ තබා පන්දු යවන ආකාරයක් පේන්න තිබෙනවා මෙම තරගය තුළ ජීවන් මාලන් ඉතාමත්ම විශිෂ්ට පන්දු යැවීමක් වයිඩියෝක පන්දු දෙකක් යොමු කළේ දකුණු අත්පිතිකරුවා මේ තරඟ මාලාව තුළ වෙනුස් කණ්ඩායමේ ලකුණු අතර සිටින ක්‍රඩකයෙක් පෙරලිකාර ක්‍රඩකයා සූදානම් වන්නේ පන්දුව පිළිගැනීම සඳහා ඔබේසේන දකුණත් මදවේග පන්දු යවන ක්‍රඩකයා කාර්යවසම් සූදානම් රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයට මීළඟ පන්දුව යොමු කරන්නට හොඳ පන්දුවක් තියුණු පන්දුවක් නැවත ඉතාමත්ම වේගයෙන් යුද පන්දුවක් යොමු කළේ ලයිනල් ලෙන්ති පන්දුව පතිත කරමින් යොමු කළා ඔබේසේනව නැවතත් පරාජයට පත් කළා මේ පන්දු යවන ක්‍රඩකින් ලුක්ස් ක්‍රඩකින් අතිශය අවධානම් පන්දු යැවීමක නිරත වෙමින් තිබෙන්නේ මේ ප්‍රබල පිතිකරුවන්ට තියුණු තර්ජනයක් එල්ල කර තිබෙන ආකාරය දක්වා ලැබෙනවා. සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා කාර්යවසම් පන්දු යවන්නට සූදානම් වන්නේ ඊටාම තියුණු ගානේ පන්දු කීපයක් යොමු කළා මෙම දකුණු අපිතිකරුවා හමුවේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා සූදානම් රයිඩා මොවදාකාරයෙන් පන්දු යවන්නට සූදානම් වන්නේ හොඳ පන්දුවක් ඉක්මන් ලකුණක් කරා ක්‍රඩකයන් පැතිමාරු කර ගන්නා මුල් ලකුණු සංඛ්‍යාව 29 බවට වැඩි කරගෙන තිබෙනවා 29යි මුල් ලකුණු සංඛ්‍යාව ජීවන් මාලන් ඉතාම හොඳින් නිගම්බෝල් ලුක්ස් කණ්ඩායම මෙම තරගයේ තමුන් අතට පාලනය කර තිබෙනවා මේ වන විට මෙම තරගය තුළ කාර්යවසම් තවමත් ලකුණු දෙකක් පමණයි ප්‍රතිවාදීන්ට ලබා දී තිබෙන්නේ. ඉතාමත්ම විශිෂ්ට ගණයේ පන්දු යැවීමක නිරත වෙමින් තිබෙනවා. සූදානම් සිය සීමාවේ සිට දකුණ තියෙන මදවේග පන්දු යන ක්‍රඩකයා ඕවර් ද විකට් ආකාරයට මීළඟ පන්දුව ආයවර පස්සුපාදයට ගමන් කරමින් බැක්කට් පහරක් එල්ල කරනවා. පන්දුව බැක්වර්ඩ් පොයින්ට් කලාපයට ගමන් කරන විට එක ලකුණක් ලබා ගන්නවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 30 දක්වා වැඩි කර ගන්නවා. පන්දුව අර 6ක් අවසන් ලකුණු 30යි මුල් ලකුණු සංඛ්‍යාව සෝහන් කාර්යවසම් පන්දුව අර 2යි ලකුණු 3කට කඩෝලක් බිඳ දමමින් රාජකීය පන්දුව අර 2ක් නිමා කළේ මේ තරගයේ තීරණයට විශාල බලපෑමක් ඇති කළ හැකි පන්දුව අර 2ක් යොමු කළා මේ දකුණත් මදවේග පන්දු යන ක්‍රඩකයා. ඔහුගේ පන්දුවර දෙක තුළ තමයි මෙම තරගයේ වෙනසක් සිදු කළේ. ඔබ කිව්වා මෙන්ම මේ සූදානම් වන්නේ තරගයේ 7 වන පන්දුවර යැවීම සඳහා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් තවමත් මෙම තරගයේ අවසන් තරගයේ ප්‍රතිඵල පිළිබඳවයි බලාපොරොත්තු වන්නේ. මේ ඉතාම තියුණු තත්ත්වයක් මා විශ්වාස කරන්නේ මෙම තරග මාලා තුළ දැන්ටමත් යටියන YCC කණ්ඩායම අවසන් තරගයකට පැමිණ අවසානයි පිය ක්‍රඩාවල මිත්‍රමිතුරුනි සූදානම් වන්නේ නිශාන්ත වීරකෝන් ඔබේසේන පළපුරුදු ක්‍රඩකයන් දෙදෙනා කාලයක්ම අප ජීවත් වන කුරුවිට හයිඩ්‍රාමනි ක්වාල් සමාජයට රොෂාන් චන්දිමගේ නායකත්වයෙන් යුතුව ක්‍රඩා කළ යෝගයක් තිබුණා. මෙම අත්දැකීම් බහුල ක්‍රඩකයන් දෙදෙනා විශාල පිරිසක් මේ වන විටත් අප ප්‍රදේශයේ තරග දැක බලා ගනිමින් සිටිනවා. මෙහි අවසන් තරග කීපය තුළ පන්දු යැවීම සඳහා සූදානම් වන්නේ මීළඟ පන්දුව වයිට් පන්දුවක් සංඥා කළා. ඒවා රාත්‍රියක ලකුණක් එකතු කර ගන්නවා. ලකුණු 31යි මුල් ලකුණු සංඛ්‍යාව. ජමිදු කැඳවා තිබෙන්නේ පන්දුවාරේ ක්‍රාත්මක කිරීම සඳහා පයින් දෙසින් පන්දුව යොමු කළත් හොඳ වේගයක් එවර දක්න ලැබුණා මේ දකුණ තියෙන මදවේග පන්දු යවන්නාගෙන්. දැන් සූදානම් වන්නේ සිය සීමාවේ සිට පන්දු යොමු කිරීම සඳහා දකුණ තියෙන මදවේග පන්දු යවන්නා
වමතින් මදවේග පන්දයවන්න අවබද විකට ආකාරයෙන් යොමු කළ පන්දුවට ෆ්ලික් කිරීමක් සාර්ථකයි වර ඩිප්ස් කාලෙක් දෙසින් ලකුණු 4ක් හිමි කර ගන්නවා. දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 35 දක්වා වැඩි කර ගන්නට සමත් වුණා. පාදේ ඉලක්ක කර ගන්නමින් යොමු කළ පන්දුවට අලංකාර ෆ්ලික් කිරීමක් ඩිප්ස් කාලෙක් කලාපෙන් වරක් පතිතව පන්දුව 4 සීමාව පසු කළේ. සූදානම් වන්නේ සටන් කාමී ඉනිමක් නිශාන්ත වීරකෝන් මෙම ක්‍රීඩා පිටියේදී කෙසේ හෝ ලකුණු 50ට වැඩි සංඛ්‍යාවක් උන් ලබා ගත්තොත් උන්ගේ තිතා ප්‍රබල පන්දුවලන් කීප පොලක් සිනා කෙසේවත්ම උන් කල්පනා කරන්නේ මේ පන්දු කීපය තුළ දැන් ලකුණු සංඛ්‍යාව 35 බවට වැඩි කරගෙන තිබෙනවා. මුල් ලකුණු සංඛ්‍යාව සූදානම් ඊළඟ පන්දු යොමු කිරීම සඳහා නිශාන්ත වීරකෝන් සූදානම් වන්නේ මොහමඩ් නිස්මි විශාල කැපවීමක් කරනවා මෙම තරග අවසානයේ තෙක්ම අප දකිනවා අපේ ක්‍රීඩාවල මිත්‍රෝනේ මෙම පන්දු පහර පිළිබඳවයි නැවතත් පුනරූපණයකින් මෙය ආය ලකුණු 4ක් ලෙසයි සංඥා කළේ විනිශ්චයකරුවන් සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා ජනිදු පන්දු යවන ක්‍රොඩෙකියා වීරකෝන් හමුවේ පන්දු යවන්නට සූදානම් වන්නේ වමතින් පිත්තහසුන ක්‍රොඩෙකියා මෙවැනි තරග තුළ පිත්තට ලැබුණු පන්දුව විශ්වාසනීය පරක් නිශාන්ත වීරකෝන් අවසන් පන්දු කීපය තුළ මෙවැනි පියාසර කරන පාරවල් පිළිබඳව අය කල්පනා කරන්නේ. ලකුණු 41යි ජීවන් මාලන් තවත් පන්දු 10ක් ඉතිරි තිබෙනවා. වීරකෝන් රැඳී සිටියොත් මා පෙර කිව්වා මෙන්ම ලකුණු 60 සීමාවටත් යන්න ඉඩ කඩ තිබෙනවා ජීවන් මාලන්. ලකුණු 60 සීමාවට ළඟ වුවහොත් එය අතිශය ආගනා තරගයක් බවට පත්වේවි. පන්දු යැවීමේ බලෑනියා සමග වෙනස් බොලොඤ්ඤේ ක්‍රීඩකයින්ගේ අනුව උණුසුම් තරගයක් බවට තරගය පත්වේවි. සෞදානම් වන්නේ පන්දු යොමු කාන්ට ජවින්දු වමාත් පිතිකරවා වීරකෝන් නායකත්වයේ ඉනිමක් දියත් කරමින් තිබෙනවා. ලකුණු 33ක් ලබාගෙන සූදානම් වන්නේ පන්දුව පිළිගන්නට ජවින්දු දිවෙන අවද විකට් ආකාරයට මීළඟ පන්දුව වරලා ෆුල්ටස් පන්දුවට ඩ්‍රව් පහරක් කෙල්ල කරමින් ලකුණු අත් කර ගන්නවා. පන්දුව මිඩ් විකට් දෙසට ගමන් කරන විට එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. දැන් එම ලකුණු සමගම ලකුණු සංඛ්‍යාව ලකුණු 42 දක්වා වැඩි කරගෙන අවසන් ලකුණු 42යි කඩලු 3ක් බිඳ වැටි අවසන් මේවට විට ලකුණු පූර්ව සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා ඉතාම තියුණු තත්ත්වයක් මෙම තරග සංවිධායකවරුන් මේ අවසන් තරග කීපය තුළ දැඩි වෙහෙසකට පත් වී තිබෙන පිරිසක් සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා ඔබේ සේන හමුවේ තවමත් නිසි ආකාරයෙන් පිත්තේ විශාල පහරක් එල්ල කරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. මෙම පළපුරුදු ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ නමගිය කණ්ඩායම් සමග මෙහි සම්බන්ධකම් පැවැත්වුවා එක් පෙර කිව්වා මෙන්ම වෙනුස් කණ්ඩායමට අවශ්‍ය මොහොතේ එල්ල කර ආගෙන පහරක් තවත් ලකුණු 6ක් හිමි කර ගන්නවා. මා ඔබට පෙර කී තත්ත්වය පිය ක්‍රීඩාවල මිත්‍රනේ ලකුණු 48 බවට වැඩි කර ගන්නවා. හිටපු සුපර් පැෂන් වෙනුස් බොලොන්නේ දර්ශන කොන්ක්‍රීට් සුපර් 7 කණ්ඩායම සමග එක්ව ක්‍රීඩා කළ කුරුවිට හයිඩ්‍රාමනි කණ්ඩායමට පවා ක්‍රීඩා කළ ජීවන් මාලන් අවශ්‍ය මොහොතේ එල්ල කර ප්‍රශංසනීය පහරක්. මේ කණ්ඩායමේ සිටින ජේස් ක්‍රොඩකින් දෙදෙනා හරි අපූර්වට මේ ගාරා වැටුණු ඉනිම සවිමත් කරන ඔබේ සෙන විශ්වාසනීය පුල් පහරක් එල්ල කරමින් තවත් ලකුණු 6ක් ලකුණු පූර්වට එකතු කර ගන්නවා. ආයවර හොඳ පන්දුවක් යොමු කළේ තියුණු දෝලනයක් සහිත පන්දුවක් යොමු කළා. වේගවත් පහරකට උත්සාහ කළත් පිටේ දවටා ගන්නට අවකාශයක් නැහැ. දැන් ලකුණු 48යි ලකුණු සංඛ්‍යාව දැන් සටනක් දිය හැකි ලකුණු පූර්වක් නිර්මාණය කරමින් තිබෙනවා. දැන් පන්දු යවන්නන්ගෙන් වැඩි බලාපොරොත්තු තබන තරගයක් බවට පත් තිබෙනවා. සුදානම් තීරණාත්මක පන්දුවක් එවරලා ෆුල්ටස් පන්දුවේ ඩ්‍රව් පහරක් එල්ල කරමින් ලකුණු අත් කර ගන්නවා. එක ලකුණක් වෙනුවෙන් පැති මාරු කර ගන්නවා. දෙවන ලකුණට උත්සාහ කරනවා. දුවදී දැවියාමකට හසු කර ගන්නවා. කෙසේ වෙතත් අන්තය හිමි කර ගන්නවා. කෙසේ වෙතත් ලකුණ ප්‍රතික්ෂේප වනවා. නියමාකාරයෙන් සීමාව සනිටුහන් කරගෙන නැහැ. යනුව ලකුණක් ලැබෙන්නේ නැහැම සිදුවීම තුළ ලකුණු 48මයි ලකුණු සංඛ්‍යාව රැඳී තිබෙන්නේ. කෙසේවත් ස්ථානය සටහන් නොකළ බවයි විනිශ්චයකරුවන් කියා සිටියේ අවස්ථාවේදී
පන්දුව ලානව් කලාපෙන් තා වේගවත් දහවන කෙඩි සිටින ක්‍රීඩකයන් දෙදෙනෙක් කෙසේවත් අවසන් මොහොතේදී ඔබෙසේන දුවන්ඩ ගොස් දැවේගයාම සිද්ධියේදී කිසිම ලකුණක් ලබා ගන්න අවස්ථාවක් නැහැ. කෙසේවත් අවසන් පන්දු කීපය මුහුණ සඳහා මෙතෙක් කියලා පිටින් තම දස්කම් දක්වන නිශාන්ත වීරකෝන් සූදානම්මානේ අවසන් පන්දුවරේ පන්දු පිළිගැනීම සඳහා ලකුණු 48යි මයුර ප්‍රබෝධ් කැඳවා තිබෙන්නේ පන්දු යවන නිගම්බෝල් ලුක්ස් කණ්ඩායමේ නායකවරයා ක්‍රිෂාන් පන්දු යැවීම සඳහා කැඳවා තිබෙන්නේ මෙම තීරණාත්මක තරගය තුළ මේ අවසන් පන්දුවර යැවීම සඳහා සූදානම් වන්නේ වීරකෝන් සූදානම් වන්නේ පන්දුව පිළිගැනීම සඳහා ඉතාම තියුණු තරගයක් ඔබ දැක බලා ගනිමින් සිටින සනිරෝ ක්‍රීඩා පිටියේදී දැන් සූදානම් පන්දු යොමු කිරීම සඳහා මේ අවසන් පන්දු කීපය තුළ වීරකෝන් මිලගේ පන්දුව පිළිගැනීම සඳහා සූදානම් වන්නේ සෑහෙන පිත්තේ සද නගමින් පරවල් එලිකාන්ට හොඳ පන්දුවක් නියම ස්ථානයේ පන්දුව පතිත කළේ ලකුණක් ලබා ගන්න අවස්ථාවක් නෑ ඕස්ට්‍රාම්පේකින් ගිලේ ගිය පන්දුව ඉතාම සාර්ථක පන්දුවක් ජාලිය සිල්වාගේ නිගම්බෝල් ලුක්ස් කණ්ඩායම හොඳ සටන් කාමී තරගයක් ලබා දෙන ආකාරයේ පේන්න තිබෙනවා ජාලිය සිල්වාගේ ජීවන් මාලන් තමත් මාපූරු තරගයක් ලබා දෙනවා ප්‍රබල වෙනෝස් ක්‍රීඩකීන්ට මේ යෝන් ක්‍රීඩකීන් ක්‍රිෂාන් දිසානායක ඔමාද් මදවේග පන්දු යන ක්‍රීඩකයා සූදානම් සිය සීමාවේ සිට ලෙෆ්ට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් මීළඟ පන්දුව යොමු කිරීම සඳහා වමාත් පිදිකවනවා නිශාන්ත වීරකෝන් ඉදිරියේ ප්‍රධාන විනිශ්චයකාරවරයා පසු කරමින් හොඳ පන්දුවක් කෙවරා තිත්තාමත් හොඳ පන්දුවක් යොමු කළ ඉක්මන් ලකුණකට උත්සාහ කරනවා දොවද්දී දවයා ගැනීමක් ඉල්ලීමක් කරනවා කෙසේ වෙතත් දැවී ගිය ක්‍රීඩකයා තවමත් විනිශ්චයකරුවන් කෙසේවා තීරණය ලබා දීමට සූදානම් වන්නේ අවසන් මොහොතේදී ක්‍රීඩකයන් දෙදෙනාගේ මෙම තරගය තුළ වගේම නැවතත් මෙම තරග මාලාවට පෙර ක්‍රීඩා කළ මේ පුනරූපණය අප දකින්නේ පළමු ලකුණ ඉතාම වේගයෙන් ලබා ගන්නවා කෙසේවත් අවසන් මොහොතේ අප බලමු විනිශ්චයකරුගේ තීරණය දැවීගේ ක්‍රීඩකයා කවුදයි කියා තවමත් බලා සිටින මෙම තත්ත්වය තුළ පංජාබේ සේකර තුන්වන විනිශ්චයකාරවරයාටයි රාජකාරිය පවරා තිබෙන කෙසේවත් දැන් මෙම තීරණය ලබා දීම පිළිබඳව තෙවන මිනිසුරුගේ සහාය පතමින් සිටින මෙම දැවියාම පිළිබඳව අප තවමත් නිශාන්ත වීරකෝන් දැවේගේ ක්‍රීඩකයා හැටියට සංඥා කළා වර ජීවන් මාලන් අවසන් මොහොතේ පන්දු කීපයක් ඉදිරියේ තිබිදී අනවශ්‍ය ලෙස කෙසේවත් උත්සාහ කළේ ඒ අන්තයට ගොස් මේ පන්දු කීපය මුහුණ දීමටයි අවසන් මොහොතේදී දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 49 රැඳී තිබෙන්නේ දැන් නවක බෙදිකවලා ලෙස ගායනක දේශාන් ක්‍රීඩා පිළිවෙල සම්බන්ධ වන ක්‍රීඩකයා ලකුණු සංඛ්‍යාව ලකුණු 49යි තවත් පන්දු 3ක් තවත් පන්දු 4ක් ඉතිරිව තිබෙනවා මේ පන්දු ආරය තුළ අවසන් పూర్ව තරගය තුළ ඔබ අප රැඳී සිටින ලකුණු 49යි ලකුණු සංඛ්‍යාව කඩලු 5ක් බිඳ වැටි අවසන් මේ වන විට දැන් කාලය අවසන් වී තිබෙනවා. ඔවුන්ට නියමිත ලබා දී තිබෙන කාලය අවසන් වී තිබෙනවා. ඉක්මනින් නැවතත් කාලයක් තිබෙනවා තරගමාලාවේ ඔවුන්ට පන්දු ආරාට අවසන් කරන්නට. ඔවුන්ට තවත් පන්දු කීපයක් යොමු කරන්නට තිබෙන අවසානයේ ඉතිරි ක්‍රීඩකයන් කීප දෙනාවත්
සීමාවෙන් ඔබට කැඳවන්නට සිදුවේවි මේ ගත කරන නිකරුණේ කාලය ගත කිරීම තුළ. සුදානම් දිසානායක වමාත් මදවේග පන්දු යවන්නා මීළඟ පන්දුව යොමු කිරීම සඳහා left arm over the wicket ආකාරයෙන් ප්‍රධාන විනිශ්චයකාරවරයා පසු කරමින් මීළඟ පන්දුව හොඳ පන්දුවක් ඉතාමත්ම හොඳ පන්දුවක් නැවතත් යොමු කළේ. ආයවර විකට් ටු විකට් ආකාරයෙන් පන්දුව යොමු කළේ වේගවත් පහරක් එල්ල කරන්නට උත්සාහ කළත් පිටේ දවටා ගන්නට අවකාශයක් ලැබුණේ නැහැ. නිසිලෙස එක ලකුණක් ලැබෙනවා. දැන් ලකුණු 50යි සමාන ලකුණු සංඛ්‍යාව. තුලංග හේරත් ක්‍රඩා පිටට ප්‍රවිෂ්ට ක්‍රඩකයක් කෙසේවත් මේ අවසන් පන්දු කීපේ තුළ දැන් ඔවුන් ක්‍රඩා කරමින් සිටින ලකුණු 50යි වෙනස් කණ්ඩායම පන්දුවර 7යි පන්දු 3ක් යවා අවසానයි මේ වන විට. අවසන් පන්දු 3 සියයින ලබා ගන්නා විනිශ්චයකාරවරයාගෙන් පිතිකරුවා අවසන් පන්දු කීපය තුළ දැන් සූදානම් වන්නේ. ඊටම තියුණු තරගයක් ධනුෂ්ක සම්පත් අභියෝගතා කුසලාන සැහැල්ලු පාන්දු ක්‍රිකට් තරග මාලාවේ තීරණාත්මක තරගයක අප සිටින්නේ පිය ක්‍රීඩාවල මිත්‍රමිතුරුනි. සූදානම් පාන්දු යොමු කිරීම සඳහා හරවා පාරක් කිසිම ක්‍රීඩකයෙක් රඳවන්නේ නැහැ. දීප් සල්ලෙක් සහ ෆයිනල් කලාපෙන් පන්දු වරක් පතිත වී 4 සීමාව පසු කළේ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 54 බවට වැඩි කරගතා වුන් මේ අවසන් පන්දු කීපය තුළ එල්ල කර පන්දු පහර දැන් සූදානම් වන්නේ අවසන් පන්දු කීපය ක්‍රීඩා පිටියේ පන්දු යවමින් සිටින මීළඟ පන්දු යොමු කිරීම සඳහා දියුගස් පන්දු යැවීම සඳහා සූදානම් වන්නේ. මීළඟ පන්දු යොමු කරන්නට අවසන් පන්දු කීපය තුළ ලකුණු 54යි වෙනස් කණ්ඩායම. මීළඟ පන්දුව හරවා පාරක් පුරුඩ පන්දු රැකීමක්. මේ තරගයේ උඩ පන්දු රැකීම මාදුඩු අති විශිෂ්ට පන්දු රැකීමක්. ජීවන් මාලන් තනි අතින් පන්දු රැගත් අවසන් මොහොතේදී මේ ඊටම ආගන පන්දු රැකීමක් අති විශිෂ්ට පන්දු රැකීමක්. තරගයක් වෙනස් කළ හැකි පන්දු රැකීමක් ප්‍රදර්ශනය කළේ ගයාන් කුලතුංග. අති විශිෂ්ට ගණයේ උඩ පන්දුවක් රැකගත්තා. ඔබට මතක නම් ගෙවි ගිය 20 ලෝක කුසලාන තරග මාලාව තුළ ඩේවිඩ් මිලර් දවා ගන්නට සූර්ය කුමාර් යාදව් රැකගත් උඩ පන්දුවක්කාරයේ උඩ පන්දුවක් රැකගන්නේ. බොහෝ විට උඩ පන්දු අතහරින විට කැචස් වින් මැචස් යන පිළිබඳව බොහෝ දෙනා ඉස්මතු කළත් මෙවැනි උඩ පන්දු රැක ගැනීම තුළ තරගයක් වෙනස් විය හැකි. මේ ලකුණු 6ක් වූවා නම් බොහෝ විට තරගයේ තීරණයට විශාල බලපෑමක් ඇති කරන්නට ඉඩකඩ තිබුණා. අති විශිෂ්ට ගණයේ උත්සාහයකේ වර නිරත වුණේ. ලකුණු 54යි මුල් ලකුණු සංඛ්‍යාව දැන් කඩලු 6ක් බිඳ වැටි අවසන්. දැන් අවසන් පන්දුවට මුහුණ දීම සඳහා ක්‍රඩා පිටියට සම්බන්ධ වී තිබෙන්නේ වමාත් පිදිකරුවා මොහමඩ් අකීල්. යම් එකකින් ලකුණු 60ක් දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගන්නට හැකියාවක් ලැබුණොත් හොඳ තරගයක් දක බලා ගන්නට හැකියාවක් ලැබේ. සූදානම් වමතින් මද වේගයෙන් පන්දු යවන ක්‍රඩකයා දිසානායක over the wicket ආකාරයෙන් පන්දු යොමු කිරීම සඳහා වමත් පිදිකරුවා මොහමඩ් අකීල් ඉදිරියේ දර්ශනීය ලොෆ්ටඩ් ස්ටේට් ඩ්‍රයිව් පහර ලකුණු 6ක් හිමි කර ගන්නවා. මෙයයි සඳහන් කළේ අවසන් පන්දුවේ මේල්ල කළ 6 පහර තරගයේ තීරණයට විශාල බලපෑමක් ඇති කළ හැකි. බොහෝ විට රුපියල් ලක්ෂ 10ක් වටිනා 6 පහරක් වන්නටත් ඉඩකඩ තිබෙනවා. කෙසේ වෙතත් තරග මාලාවේ ආරම්භයේ සිටම නිගම් ලොක්ස් පිතිකරුවන්ගේ දස්කම් ඉස්මතු වුණා. මේ තරගයේ ඉතා උණුසුම් තරගයක් බවට පත්වේවි. අවසන් පන්දුවට එල්ල කළ පන්දු පහර ජීවන් මාලන් කිව්වන් මෙන්ම තරගයේ හැරවුම් ලක්ෂ්‍ය වන්නට පුළුවන් මෙම එල්ල කර මොහමඩ් අකීල් එල්ල කර පන්දු පහරේ වගේම මෙම තරග මාලාව තුළ ප්‍රධාන ආරාධික කමුත්තන් කීප පොලක්ම මෙම ස්ථානයට සමාදී සිටිනවා. මේ අවසන් තරග දැක බලා ගන්න ධනුෂ්ක සම්පත් අභියෝගතා කුසලාන තරග මාලාව තුළ මේ නැවතත් අප එම තරග මාලාවේ සිදු දේ පළමු ඉනිමේ වෙනුස් කණ්ඩායමේ
කවිදි රෝෂ්කේ දෙවියාම කණ්ඩෑමට තදින්ම බලපෑවා දුවන්ඩ ගොස් දෙවියාම පසුව තාරක දවාගත්තා නිශාන්ත වීරකෝන් සටන් කාම ඉනිමක් අවසන් පන්දුව තෙක්ම ක්‍රඩා කාණ්ඩ උත්සා කළේ කෙසේවත් ඔහු දැවිගේ අවසන් පන්දු කීපයට පෙර මේ තවත් කඩුලක් දවා ගැනීම මේ පුනරූපණය නොබ දකින්නේ වීරකෝන් එල්ල කර තවත් දිප්සල්ලෙක් කලපෙන් පන්දු පහරක් මේ තවත් ඉතාම ජනප්‍රිය කළමනාකාරවරෙක් මුරුගේෂ් යෝගේන්ද්‍රන් යටියන්තොට ඕල්රවුන්ඩර්ස් කළමනාකාරතුමාත් මෙම තරගමාලාව දැක බලා ගාණ්ඩ පැමිණ තිබෙනවා වගේම ඉතාම ඉක්මනින් ක්‍රඩා පිටියට සම්බන්ධ වන ලෙස අප දන්වා තිබෙනවා මේ වේනුස් කණ්ඩායම පන්දු රැකීම සඳහා ක්‍රඩා පිටියට ප්‍රවිෂ්ඨ වන්නේ ඉතාම තියුණු තරගයක් මොහමඩ් අකිල් පන්දු බලෑනිය තුළ සිටින අතිශයෙන්ම ප්‍රබල පන්දු යවන්න ඔහුගේ කනමත විශාල වගකීමක් තිබෙනවා ඔහුගේ පන්දු කීපය තුළ ප්‍රතිවාදී කණ්ඩායමේ පිතිකරුවන් ඉක්මනින්ම දවා ගන්න ජීවන් මාලන් කෙසේවත් ඔන් ලේසි පාසු කණ්ඩායමක් නෙවෙයි නිගම්බෝ ලුක්ස් කණ්ඩායම නිතමත් මාගන අදස්කම් ඇති කණ්ඩායමක් යොවුන් ක්‍රඩකින් රැසකගෙන් සමන්විත කණ්ඩායමේ වගේම අදකින් බහුල ක්‍රඩකින් රාශියක් ඔවුන් සමග සිටින සුරේෂ් ජයමාලේ වගේම දක්ෂිණ ලංකාව තුළ තවත් අපූර්ව තුන්වෙනි ක්‍රඩකයා සොහන් කාර්යවසම්ගේ දස්කම් හරි අපූර්වට ඉස්මතු වුණු තරගමාලාවක් බවට මේ තරගමාලාව පත් වුණා. ඒ වගේම මොහමඩ් රාෂීඩ් ඉතාමත්ම අගන අදස්කම් අතර සිටින ක්‍රඩක අර්ධ ශතක දෙකක් මේ තරගමාලාව තුළ ලබා ගන්නට සමත් වුණ අතිශය උණුසුම් තරගයක් බවට පත් වේ. වේනෝස් ක්‍රඩකීන්ට දැන් තිබෙන්නේ අඩු ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කරන්නට. එම නිසා ඔවුන් මුල සිටම උත්සාහ කළ යුතුයි එක්මන් කඩුළු කීපයක් දවා ගැනීමෙන් ප්‍රතිවාදී ක්‍රඩකීන් යම් පීඩනයකට ලක් කරන්නට. තරගය ආරම්භ කරන්නට සූදානම් වන්නේ මේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ක්‍රඩා පිටියට සම්බන්ධ වී තිබෙන්නේ ඉතාම තියුණු තත්ත්වයක් මෙම නිගම්බෝ ලුක්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ක්‍රඩා පිටියට ප්‍රවිෂ්ඨ වී තිබෙන්නේ පන්දු යැවීම සඳහා වෙනුස් කණ්ඩායමේ බලි සම්පන්න පන්දු යවන අකිල් පන්දු යවන්නට සූදානම් වන්නේ කෙසේවත් උඩ පන්දුවක් ලෙසයි පැමුණේ කව් පොයින්ට් කලාපයේ සිටි ක්‍රඩකයා පන්දු රැකින්නේ කෙසේවත් මදක් පහතින් පන්දු වැටනේ ලකුණක් ලබා ගන්න අවස්ථාවක් නැහැ. හොඳ පන්දුවක් ඉතාම වේගෙන් යොමු කළ පන්දුව දකුණු අපිතිකරුවා හමුවේ සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා සාර්ථක පන්දුවක් මා පෙරකී තත්ත්වයේ කෙසේවත් වෙනුස් කණ්ඩායමේ සිටින අතිශයින්ම ප්‍රබල පන්දු යවන පළමු පන්දු දෙක තුළ යම් කිසි පීඩනයක් මතු කළා මෙම ප්‍රතිවාදී නිගම්බෝ ලුක්ස් ආරම්භක පිතිකරුවා හමුවේ මේ තරග ප්‍රේක්ෂකයන් ඉතාම උනන්දුවෙන් මෙම තරග මාලාව දැක බලා ගනිමින් සිටින්නේ. ආර්ශනීය පාරක් අනාර්ග පහරක් ලකුණු 6ක් හිමි කර ගන්නා ලානන් කලාපෙන් මොහමඩ් අකිල් යොමු කළ පන්දුවට ඉතාම සාර්ථක පහරක්. මේ නැවතත් පුනරුපුණයකින් අප දකින්න එල්ල කර විශාල පහරක් ලානන් කලාපෙන් යොමු කළේ සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා මොහමඩ් අකිල් හොඳ පන්දුවක් එල්ලීමක් කරනවා කෙසේවත් කල්ලු රකින්න ආසා පන්දු යවන්න පමණයි ඉල්ලීම ඇති කරේ කෙසේවත් ඉතාම හොඳ පන්දුවක් ලකුණු 6යි මුල් ලකුණු සංඛ්‍යාව සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා අකිල් වමතින් පන්දු යවන්න මෙම තරග ශේෂ්ත්‍රය තුළ සිටින ඉතාම අපූර්ව පන්දු යවන්නෙක් මීළඟ පන්දුව හරවා පහරක් එල්ල කරනවා ලකුණක් ලබා ගන්න අවස්ථාවක් නැහැ කෙසේවත් පන්දුව අතෑරියා එක් ලකුණක් ලබා ගන්නවා මුල් ලකුණු සංඛ්‍යාව 7 බවට වැඩි කරගෙන තිබෙනවා අවසන් පන්දුව යැවීම සඳහා සූදානම් වන්නේ
මෙම තරගය තුළ සූදානම් ඊළඟ පාන්දියම කිරීම සඳහා වම පිතිකාරුව හමුවේ. පාන්දියම කිරීම සඳහා අකිල් සූදානම් වන්නේ මේ ළඟ පාන්දියම කරන්න. ඔවයිට් පන්දුවක් ලෙස සංඥා කළවර අතිරික ලකුණක් එකතු කර ගන්නවා මුල් ලකුණු සංඛ්‍යාවට. ක්‍රියාත්මක කරන්නේ තරගයේ පළමු පන්දුවරය වෙනස් කඩායමේ පන්දු යවන මොහමඩ් අකිල් සූදානම් ඊළඟ පන්දුවම කිරීම සඳහා. හොඳ පන්දුවක්. ඉතාම සාර්ථක පන්දුවක්. පළමු පන්දුවරේ තුල ලකුණු 8ක් ලබාගෙන සිටින්නේ නිගම්බෝ ලුක්ස් කණ්ඩායම ජාලිය සිල්වාගේ කළමනාකාරයෙන්ත් නිගම්බෝ ලුක්ස් කණ්ඩායම සූදානම් වන්නේ දෙවන පන්දුවර යැවීම සඳහා වෙනුස් කණ්ඩායමේ පන්දු යවන්නා. තර්ක මදුශංක පන්දු යැවීම සඳහා සූදානම් වන්නේ දෙවන පන්දුවර යොමු කිරීමට විශාල ප්‍රේක්ෂිකාවන් පිරිසක් මෙම තරග මාලාව දැක බලා ගනිමින් සිටින්නේ පිය ක්‍රීඩාවල මිතුරුනි. දැන් සූදානම් වන්නේ තාරක පන්දු යැවීම සඳහා දකුණතින් මද වේගයෙන් පන්දු යවන්නා විටක සිමින් විටක වේගයකින් පන්දු සංකලනය කර පන්දු යවන ක්‍රීඩකයා සූදානම් වන්නේ ඊළඟ පන්දු යොමු කරන්නට. පන්දු පහරක් එල්ල කරනවා. රැගානෝ ලකුණක් ලබා ගන්න අවස්ථාවක් නැහැ. යාරතිය වලලි සීමාවේ සිටින පන්දු රකින්න ලෝනොන් කලාපයට වන්ට දී මිඩ්විකට් කලාපෙස් පන්දු රකින්න ක්‍රීඩකයා ඔහු සූදානම් ඊළඟ පන්දු යොමු කිරීම සඳහා. දකුණතින් පිට හසුන ක්‍රීඩකයා සූදානම් වන්නේ. දර්ශනීය පරක් තවත් ලකුණු 6ක් හිමි කර ගන්නවා. ඒ තාම මනරම් පහරක් ලකුණු 14 බවට වැඩි කරගෙන තිබෙනවා. නිගම්බෝ ලුක්ස් කණ්ඩායම තරගයට හොඳ අවතීර්ණයක් ලබා ගන්නවා. මෙහි ජයගාන කණ්ඩායම අවසන් මහා තරගයකට පැමිණෙන යටියන YCC කණ්ඩායම සමග තරග කළ යුතුයි. ලකුණු සංඛ්‍යාව 14 බවට වැඩි කරගෙන තිබෙනවා. මෙම පන්දු කීපය තුළ දැන් සූදානම් වන්නේ. උඩ පන්දුවක් රැගාන වර තාරක මදුශංක කඩුල්ලක් හිමි කර ගන්නවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 14යි මුල් ලකුණු සංඛ්‍යාව. සූදානම් වන්නේ අප දන්වා තිබෙන අප සහෝදර ප්‍රේක්ෂකයන්ගෙන් ඔබ 4 සීමාව ආසන්නයේ සිටින නිසා පන්දු රකින්නට ඉතා අපහසු තත්ත්වයක් වී තිබෙනවා. ඔබ අපට දක්වන සහයෝගයක් ලෙස මදක් 4 සීමාවෙන් මදක් ඇති තරග නරඹන ලෙස අප දන්වා තිබෙනවා. තවත් විශේෂ කාර්යයක් ක්‍රීඩා පිටියේ කරන්න සූදානම් වන්නේ ජීවන් මාලන්. අප බලමු කෙසේවත්ම මෙම සූදානම් වන්නේ ලකුණු 14යි මුල් ලකුණු සංඛ්‍යාව. හරවා පරක් ඒ තාම අපූර්ව පන්දු පහරක් ලකුණු 6ක් හිමි කර ගන්නවා. මුල් ලකුණු සංඛ්‍යාව 20 බවට වැඩි කරගෙන තිබෙනවා. නිගම්බෝ ලුක්ස් කණ්ඩායම මෙහි තීරණාත්මක තරගයේ කෙල්ල කර පන්දු පහරවල් කීපය දැන් ඉතාම තියුණු ලෙස මෙම තරගයට ඕන ඇතුළත් තිබෙන කණ්ඩායමක් පිය ක්‍රීඩාවල මිතුරුනි. ඔව් සූදානම් පන්දු යැවීමට සඳහා තාරක මදුශංක පන්දු යැවීම සඳහා සූදානම් වන්නේ. මේ ළඟ පන්දු යොමු කිරීම සඳහා සූදානම් වන්නේ.
ස්ටාම්ප් එක කෙලින් ගිය පන්දුව විශාල පහරක් කෙල්ල කාට නැවතත් උසාවිය දැරුවේ කෙසේවත් පිටේ දවට ගන්න අවස්ථාවක් නැහැ. කඩුල පිටිපස්ස සිට නිශාන්ත වීරකෝන් පන්දුව රැගත්තා. ක්‍රියාත්මක කරන්නේ තරගයේ දෙවන පන්දුවරය ලකුණු 20ක් ලබාගෙන හොඳ ස්ථානයක පසුවන්නේ නිගම්බෝ ලුක්ස් කණ්ඩායම. සූදානම් ඊළඟ පන්දු යොමු කිරීම සඳහා. මේලාගේ පන්දු යොමු කිරීම සඳහා සූදානම් වන්නේ. හොඳ පන්දුවක්. ස්ටාම්ප් එක කෙලින් ගිය පන්දුව පිටේ දවටා ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. පන්දු ඕවර් දෙකක් අවසන් වදී ලකුණු 20යි. සූදානම් වන්නේ තරගයේ තුන්වෙනි පන්දුවර යැවීම සඳහා. පාරක් කෙල්ල කරනවා පන්දුව ඉහළින් එන්නේ උඩ පන්දුවක් ලෙස කෙසේවත්. රයිගානවර තාරක මදුශංක තවත් කඩුලා කිමි කරේ ගන්නවා නිගම්බෝ ලුක්ස් කණ්ඩායම ලකුණු 20යි. මේ දෙවන කඩුල්ල හිමි කරේ ගානේ මොහමඩ් අකිල්ගේ පන්දුවක් හමුවේ ලානන් කලාපෙන් උඩ පන්දුවක් ලෙස රැකගත්තා. දැන් තරගය මදක කඩුළු ඉතාම ඉක්මනින් දවා ගත්තොත් නිගම්බෝ ලුක්ස් කණ්ඩායමට හොඳ තර්ජනයක් එල්ල කළ හැකි. කෙසේවත්ම උන්ගේ පළපුරුදු ක්‍රීඩකයෙක් කීප දෙනෙක් සිටිනවා මෙම කණ්ඩායමට. මයුර ප්‍රබෝත් කණ්ඩායමේ නායකවරයා මෙවැනි තරඟ තුල ඉතාම අපූර්ව දස්කම් දැක්වුවා එක්. දැන් අප සූදානම් වන්නේ විශේෂ දෙයක් අපිට පැවැත්වීම නියමිත අපේ බලාපොරොත්තු වෙනවා. ජීවන් මාලන් එම ස්ථානයේ සිටින නිසා ඔහුට අවස්ථාව ලබා දීමට මෙතන සිට. හොඳයි දැන් අප සූදානම් වන්නේ තවත් අපූර්ව මේ විචිත්‍රවත් අංගයක් මේ තරගමාලාව තුළ බොහෝ දේ අප දුටුවා. තරගයේ ඉතාමත්ම උණුසුම් වී තිබෙද්දී අප ඉතා ඉක්මනින් මේ දේ සිදු කරන්න සූදානම් වන්නේ. ධනුෂ්ක සම්පත් මම ඔබට ආරාධනා කරනවා ධනුෂ්ක එන්න මේ ස්ථානයට. ධනුෂ්ක ඔබ එන්න මේ ස්ථානයට තවත් අපූර්ව යමක් අප සිදු කරනවා. මේ වසර 20ක ක්‍රිකට් ක්‍රීඩා දිවිය තුළ ඔබ වෙනුවෙන් බොහෝ ප්‍රේක්ෂකාගාරයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඔබ වෙනුවෙන් බොහෝ ප්‍රේක්ෂකයන් සිටිනවා. ඉතින් තවත් හරි අපූර්ව ප්‍රේක්ෂකයෙක් කෙසේත් නැතිනම් හදවතේ රසිකයෙක් අප සමග සම්බන්ධ වී සිටිනවා. යටිඅන්තොට පුරෝරේ කොගිනාත් ඔබට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. ඔහුගේ විශේෂ ඉල්ලීමක් තිබෙනවා. ඔහු වටිනා තිලිනයක් ඔබ වෙත ලබා දෙන්නට සූදානම් වනවා. ඔහුගේ කැමැත්තක් තිබෙනවා. එය ඔහු ඉදිරියේම විවෘත කරමින් නරඹන හැටියට ධනුෂ්ක ඔබට තිබෙන අපූර්ව ප්‍රේක්ෂකාගාරයේ හරි අපූර්ව තිලිනයක් දැන් ඔබ වෙතට ලැබෙනවා යටිඅන්තොට පුරෝරෙන්. ඒ අනුව දැන් අප ඉල්ලා සිටිනවා ඔබටම එය විවෘත කරන ලෙස. හරි අපූර්වයි ධනුෂ්ක සම්පත්ගේ වසර 20ක ක්‍රීඩා දිවිය තුළ ඔහුට නොයෙකුත් දේ ලැබෙනවා. මේ තරගමාලාවත් ඉතා අපූර්ව තරගමාලාවක්. ඉතාමත්ම අපූර්වයි. ධනුෂ්කට සතුටු විය හැකි ආකාරයේ බොහෝ දේවල් ලැබෙද්දී හරි අපූර්ව තිලිනයක් අද දිනේ යටිඅන්තොට පුරෝරේ කවදාත් සුපර් ෆැෂන් කණ්ඩායමට සහ ධනුෂ්කට විශේෂ ලැබියාවක් තිබෙනවා. හරි අපූර්ව තිලිනයක් ලබා දෙනවා. කොගිනාත් ඔහුගේ සතුට ඔහු ඉදිරියේම එය විවර කිරීමයි. මෙන්න මෙයයි ක්‍රිකට් ක්‍රීඩාවෙන් ධනුෂ්ක සම්පත් ඉපයු ධනය වසර 20ක් මුළුල්ලේ ඔහු තරඟ කරන විට සමස්ත ශ්‍රී ලංකාව පුරාවටම ඔහු වෙනුවෙන් අපූර්ව ප්‍රේක්ෂකයන් පිරිසක් බිහිව තිබෙනවා. අප දැක තිබෙනවා ඔහු තරඟමාලාවක් වෙනුවෙන් ක්‍රීඩා පිටියකට ගමන් කරන විට ඔහු පසුපස අපූර්ව ලෙස ප්‍රේක්ෂකයන් හමා එනවා. ඉතින් අප විශේෂ ස්තුතියක් පුද කරනවා යටිඅන්තොට පුරෝරයේ සිට පැමිණි ඔහුගේ හදවතේ රසිකයා කොගිනාත් ඇතුළු සියලුම ප්‍රේක්ෂකයන්ට. ඉතින් විශේෂයෙන් ඔබට පෙනෙනවා
ඇති ධනුෂ්ක ඔහු අසර 20ක් මුළුල්ලේ ක්‍රීඩා කරන විට මෙන්න මෙවැනි අපූර්ව දේවල් ඔහු ලැබුවා. ඒ අනුව අද දිනේත් ඔහුගේ මේ සුවිශේෂී තරඟමාලාව තුලත් ඔහුට සුවිශේෂී ත්‍යාගයක් ලැබෙනවා. දැන් තරඟය ඉතා උණුසුම් වද්දී නැවතත් තරඟ තොරතුරු ගෙනෙන්නට සමන් කුමාරට මයික් ෆෝනය බාර කරනවා. ස්තුතියි ජීවන් මාලන් ඉතා මාගනා තිල්නයක් කළේ ජෙනිස්ටන් ඕල් රවුන්ඩර්ස් කණ්ඩායම යටියන්තොට ක්‍රඩක් කළ ක්‍රඩක ඇතුළු එම සමාජිකයන්ට ස්තුතිය පුද කරනවා. මේ තීරණාත්මක තරගයේ අප රැඳී සිටින්නේ හොඳ පන්දුවක් ඉදිරි පාදයේ ක්‍රඩක් කළේ ලෝන් ඔෆ් කලාපෙන් පන්දු එනවා. ලකුණු 20යි මුල් ලකුණු සංඛ්‍යාව. දැන් ලකුණු 21යි කඩලු 3ක් දැවි අවසානයි මේ වෙනට ලකුණු 21යි මුල් ලකුණු සංඛ්‍යාව. මොහමඩ් අකීල් හොඳ තරගයට අවතීර්ණයක් ලබා ගත්තා. යව් පන්දුව තුළ වගේම මා දුටුවා දැන් ධනුෂ්ක සම්පත් සමරු තීරණයක් ලබා දුන්නේ තවත් යටියන්තොට පුරවරේ සිටින ඉතාම අපූර්ව ජනප්‍රිය සැහැල්ලු පන්දු ක්‍රීඩකෙක් ජෙනිස්ටින් ඇතුළු සිය සමාජිකයන්ට අප ස්තුතිය පුද කරනවා. 1 ලකුණක් හිමි කර ගන්නවා. මේ තරග ප්‍රේක්ෂකයන් ඉතාම උනන්දුවෙන් මෙම තරග මාලාව දැක බලා ගනිමින් සිටින අවස්ථාවක්. විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් සනිරව ක්‍රඩා පිළිට පැමිණ තිබෙන්නේ මේ ආගනා තරග මාලාව දැක බලා ගන්නට ප්‍රිය ක්‍රඩාවල මිත්‍රෝනි. ඒ අතර අප දීර්ඝ මිත්‍රයන් බොහෝ පිරිසක් මේ තරගය දැක බලා ගනිමින් මේ සිටින්නේ. සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා. මොහමඩ් අකීල් දිවෙනවා left arm over the wicket ආකාරයෙන් මීළඟ පන්දුව යොමු කරන සෝහන්කාරීව සම ඉදිරියේ ඉතාමත් හොඳ පන්දුවක් නැවතත් යොමු කළේ මේ වමාත් මදවේගී පන්දු යවන ක්‍රොඩෙක්යා. මේ තරඟ මාලාව පුරාවටම අති සාර්ථකම පන්දු යවන බවට පත් වුණේ. පන්දු අර 3යි ලකුණු 22යි කඩලු 3ක් බිඳ වැඩි ඉතාමත්ම උණුසුම් තරඟයක් බවට දැන් මේ තරඟය පත්ව තිබෙනවා. දැන් පිතිකරුවන් දෙදෙනා රන්ද ශශිප්‍රිය සමග සෝහන්කාරී වසම් ලකුණු 61ක ඉලක්කයක් අඹා යන්නේ පන්දු 30කදී තව ලකුණු 39ක් ලබා ගත යුතුයි. හොදාව කැඳවනවා පන්දු ආරේ ක්‍රම කරන්නට. දැන් සමාන් හුදාව කැඳවන්නේ පන්දුවාරේ ක්‍රාම කිරීම සඳහා අතිශය උණුසුම් තරගයක් ලකුණු 60 සීමාවට පැමිණියාම මෙයයි සඳහන් කළේ මොහමඩ් අකීල්ගේ අවසන් 6 පහර තීරණාත්මක සාධකයක් වන්නට ඉඩ කඩ තිබෙන වග මේ තරගය තුළ. අවුදා සූදානම් වන්නේ පන්දු යැවීම සඳහා. දර්ශනීය පරක් මයි නොකඩ කර පහරක් දාගුණා පිතිකරුවා. එරන්ද ශිෂ්‍යප්‍රිය ඉතාම ආගනා පහරක් කෙල්ල කළේ මිඩ්ඩිකට් කලා පෙඩවන්ට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 20. ඉතා ශක්තිමත් පහරක් කෙල්ල කළේ දකුණත් පිතිකරුවා. එවරත් ෆ්ලික් පහරකට උත්සාහ කළ ප්‍රබල ඉල්ලීමක් සිදු කරන කෙසේතත් විනිශ්චයකාරවරයා ඒ පිත්තේ වැදුණු පන්දුවක් ලෙසයි තීරණය කළේ. ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. ලකුණු 29යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව ඉතාමත්ම මැනවින් එවර පන්දුව යොමු කළේ දකුණු තින් මදවේග පන්දු යවන ක්‍රොඩකයා. ලකුණු 29යි ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 32ක් අවශ්‍යයි තරගයේ ජය ගැනීම සඳහා. හුදා මේ පන්දුවාරය ආරම්භ කරමින් යොමු කළ මුල් පන්දුවට එල්ල කළ 6 පහර සමග යම්කිසි විශ්වාසයක් ගොඩනගා ගත්තා. දකුණත් පිතිකරුවා බොහෝ විට මේ ශේෂ්ත්‍රී තරග නිම කරන්නෙකු ලෙස වඩාත් ප්‍රසිද්ධ ක්‍රොඩකයෙක් දකුණත් පිතිකරුවා. එරන්ද ශශිප්‍රිය වර්තමාන කොට්ටාව එලිගන්ස් ක්‍රොඩකයන් සමග ක්‍රඩා කරන ක්‍රොඩකයෙක්. සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා. හුදා සූදානම් පන්දු යොමු කිරීම සඳහා රයිඩා මවදාකාරයෙන් දකුණු අපිතිකරුවා හමුවේ මීළඟ පන්දු යොමු කරන්නට සූදානම් වන්නේ. ස්වන් කාර්යවසම් සූදානම් වන්නේ පන්දු පිළිගන්නට. හොඳ පන්දුවක් ඉදිරි පාදයේ ක්‍රඩා කළේ ලකුණක් ලබා ගන්න අවස්ථාවක් නැහැ. මොහමඩ් අකීල් පන්දුව රැගත්තා. එවර
තාම හොඳ පන්දුවක් යොමු කළේ තරගේ සිවන පන්දෝරේ යොමු කර තිබෙන්නේ හුදා සූදානම් ඊළඟ පන්දු යොමු කිරීම සඳහා කාර්යවසම් හමුවේ පන්දු යවන්නට සූදානම් වන්නේ තරගේ සිවන පන්දෝරේ තවත් පන්දුවක් යොමු කිරීම සඳහා සූදානම් හොඳ පන්දු නාතා ලෙමක් වීරකෝන් ග්ලාන්ස් කිරීමක් සිදු කළේ කෙසේවත් පාදේ නවතා ගතා ජීවන් එම පන්දු රැකීම ඉතාම සාර්ථකයි සුවිශේෂී තත්ත්වයක් තුළ ඉතාමත්ම විශිෂ්ට ගණයේ පන්දු රැකීමක් ඔබට පෙන්ව ඇති ෂොට් ෆයින් ලෙග් සහ ෂොට් තර්ඩ් මෑන් දෙසට වන්නට ක්‍රොඩකින් දෙදෙනෙකු රඳවාගෙනයි දැන් පන්දු යැවීමේ කාර්යය නිරත වෙමින් තිබෙන්නේ හුදා සුදානම් අවද විකට් අන්තයෙන් මීළඟ පන්දුවේ වර කාර්යවසම් පහරක් එල්ල කරනවා උඩ පන්දුව අතහැර දැමුවා තීරණාත්මක තත්ත්වයක් තුළ උඩ පන්දුවක් අතහැර දැමුවේ මෙවන් අතිශය උද්වේගකර අවස්ථාවක් තුළ මෙවැනි දේ සිදු නොකළ යුතුයි රුපියල් ලක්ෂ 10ක වටිනාකමක් තිබෙන තරගයක් තුළ ඔබ අප රැඳී සිටින් නැති වුණු උත්සාහයක නිරත වුණත් රැක ගන්නට අවකාශයක් ලැබුණා ඔහු මේ ක්‍රොඩකින් සමග ක්‍රඩක් කළ ක්‍රොඩකෙක් නොවන නිසා විශේෂයෙන්ම ඔහුට පීඩනයක් තිබෙනවා පන්දු රකින්න විට අතිශය දුර්වල ක්‍රියාවක් එවර සිදු කළේ සූදානම් හුදා දගුණාත් මද වේග පන්දු යවන ක්‍රොඩකයා තීරණාත්මක අවසන් පන්දුව පන්දු 25යි ලකුණු 31යි ආයවර ආකර්ෂණීය ෆ්ලික් කිරීමක් ලකුණු 4ක් හිමි කර ගන්නවා ඩිට්ස් කාලේ කලාපෙන් මැනවින් පන්දුව ස්ථානගත කළා දකුණාත් පිටිකරුවා ලකුණු 34 දක්වා දැන් මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නට සමත් වුණා කිලිගේ උඩ පන්දු අවශ්‍ය කොතනයි දවුන් සිතා බැලිය යුතු තත්ත්වයක් කෙසේවත් ඉතාම දුර්වල පන්දු රැකීමක් වෙනස් කණ්ඩායමේ පන්දු රකින්න මෙවැනි තරගයක පන්දු අතෑරීම කෙසේවත් අඩු ලකුණු සංඛ්‍යාවක් ඔවුන් ලබා සිටි අවස්ථාවේදී කෙසේවත් මුල් ලකුණු සංඛ්‍යාව දැන් වැඩි කරගෙන තිබෙනවා ඔවුන් ලකුණු 34 බවට පන්දුවර 4ක් අවසානදී මෙම තරගය තුළ ඉතාම අපූර්ව ලෙස තරග දැක බලා ගනිමින් සිටින්නේ මෙම ප්‍රේක්ෂකයාන අතර සිටින විශාල පිරිසක් මේ ඔබ දකින්නේ වෙනස් කණ්ඩායමේ කළමනාකාර නාලක පෙර ඇතුළු සෙසු සමාජිකයන් එම තරගමාලාවේ මේ තීරණාත්මක තරගය තුළ යොමු වන දේ කුමක්දයි කියා කෙසේවත් පන්දු යැවීම සඳහා පන්දු යවන්නට සූදානම් වන්නේ තාරක මදුශංක පන්දු යැවීම සඳහා කැඳවා තිබෙන ලකුණු සංඛ්‍යාව 34යි පන්දුවර 4ක් නිමා කරදී කඩලු 3ක් දැවී අවසానයි මීළඟ පන්දු යොමු කිරීම සඳහා සූදානම් වන්නේ ආලංකාර පහරක් එල්ල කරනවා පන්දුව ස්ථානගත කරමින් පන්දුව නතර කරන්න අවස්ථාවක් නැහැ කාර්යවසම් පන්දුව මැනවෙන් ස්ථානගත කරා ජීවන් මාලන් ඉතාම ආනර්ග පාරක් ඔබියන පාරක් එල්ල කරේ සම කණ්ඩායමට මේ තරගමාලාව පුරාවටම පිතිකරුවෙකු සහ පන්දු යවන්නෙකු ලෙස අගන අදස්කම් අතර සිටින ක්‍රොඩක අලංකාර ස්කාඩරව පහරක් එල්ල කරමින් පන්දුව ස්ථානගත කරමින් ලකුණු 4ක් හිමි කර ගන්නවා. දැන් එම ලකුණු 4 සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු ආයවර පහරක් එල්ල කරනවා ඊළඟගෙන පන්දු උඩ පන්දුවක් හැටියට රැක ගන්නවා සුරැකිව ලකුණු 38 දී සිව්වන විකට්ටුව බිඳ වැටෙනවා පන්දු 22යි ලකුණු 23යි තවමත් තරගය දෙපසටම විවෘතයි මේ පන්දු යවන තාරක මේ ඉතිරි පන්දු කීපය හොඳින් යොමු කරමින් තවත් කඩුල්ලක් දෙකක් දවා ගන්නට උත්සාහ කළොත් තරගයට උණුසුම් වන්නට ඉඩ කඩ තිබෙනවා බේනෝස් බොලොඤ්ඤ ක්‍රොඩකින් දැන් උත්සාහ කළ යුතුයි තවත් ඉක්මන් කඩලු කීපයක් දවා ගැනීමෙන් තරගයට අවතීර්ණ වන්නට ඔබ කිව්වා මෙන්ම නිලීගේ උඩ පන්දු අවශ්‍යයක් දැන් පේන්න තිබෙනවා මීට ඉහත පන්දුවරේ තුල දැන් ඉතාම කෙසේවත් මා කල්පනා කරන්නේ උන්ගේ පළපුරුදු ක්‍රඩකයා ඒකාන්තයක සිටිදී අවසන් පන්දු කීපය තුල බලාපොරොත්තු වන්නේ කෙසේවත් තාරක මදුශංක විටක සෙමින් විටක වේගයකින් පන්දු සංකලනය කර පන්දු යවන ක්‍රඩකයා මෙම තීරණාත්මක තරගයේ තවත් කඩලු කීපයක් ඉතාම ඉක්මනින් දවා ගත්තොත් මේ ඉතාම තියුණු තරගයක් බවට පත් වී තිබෙන්නේ දැන් සූදානම් ඊළඟ පන්දු යොමු කිරීම සඳහා දකුණු තින් මාධවේගයෙන් පන්දු යවන්න තාරක මදුශංක සූදානම් වන්නේ පන්දු යවන්න දකුණු අපිතිකාරුව හමුවේ ඊළඟ පන්දු යොමු කිරීම සඳහා උඩ පන්දුවක් කෙසේවත් රායගාන තාත් කඩුල්ලක් හිමි කර ගන්නවා මේ පස්සන කඩුල්ල දවා ගැනීම මා නැවතත් කල්පනා කරන්නේ ජීවන් මාලන්
ගිලීගේ උඩ පන්දුව ලබා ගත්තා නම් මේ කඩලු හයබාට පත් වෙන්නත් තිබුණා. අවස්ථාවන්ත තත්ත්වයක් තරඟයේ ඉතාම තියුණු බවට පත් වී තිබෙනවා ජීවන් මාලන්. පිත්තෙන් යමක් සිය කණ්ඩායමට ගාන්ට නොහැකි වුණු මේ පන්දු යවන්න තාරක දැන් තියුණු උත්සාහයක නිරත වුණා පන්දු යැවීමෙන් හෝ සිය කණ්ඩායමට යමක් එකතු කරන්නට තවමත් තරගය දෙපසටම විවෘතයි. තවත් ලකුණු 23ක් අවශ්‍යයි තරගය ජයග්‍රහණය කරන්නට. අතිශය උණුසුම් වී තිබෙනවා මේ ක්‍රඩා පිටේ. වගේම සජීවීව තරග නරඹන නෙතා උද්‍යෝගයෙන් යුතුව තරග නරඹමින් තිබෙනවා. පන්දු 21යි ලකුණු 23යි කඩලු 5ක් පමණයි ඇතතිව තිබෙන්නේ. මෙන්න මෙයයි කාරණය. විශේෂයෙන්ම දැන් එක පිට කඩලු දෙකක් බිඳ වැටීම තුළ දැන් තරමක් ඉදිරියට පැමිණෙන්නට සමත් වුණා වෙනෝස් බොලොඤ්ඤේ ක්‍රඩකේ නායක පිතිකරුවා ලෙස සුරේෂ් ජයමාල් ක්‍රඩා පිටියට සම්බන්ධ වී තිබෙන්නේ. අතිශය උණුසුම් වී තිබෙනවා මේ ක්‍රඩා පිටියම උණුසුම් වී තිබෙනවා. ධනුෂ්ක සම්පත් චැම්පියන් ලීග් තරගමාලාවේ දෙවන අවසන් පූර්ව තරගය ඉතා උණුසුම් තරගයක් බවට පත්ව තිබෙන විට සූදානම් වන්නේ සිය සීමා පිටිට. දකුණු තින් මද වේගයෙන් පන්දු යවන ක්‍රඩකයා ඕවර් ද විකට් අතෙන් ආරක්ෂාකාරීව පන්දුව තල්ලු කර හරිනවා. ග්ලයිඩ් කිරීමක් සිදු කළේ පන්දුව බෑක්වර්ඩ් පොයින්ට් දෙසට තල්ලු කර හරීමෙන් එක ලකුණක් වෙනුවෙන් පැති මාරු කර ගන්නවා. එකතු වන්නේ 39 වන ලකුණු පූර්වට. ලකුණු 39යි කඩලු 5යි සිවන පන්දෝරේ අවසන් පන්දු කීපය මේ නිමා කරන්නට බලාපොරොත්තු වන්නේ. පන්දෝර 4යි පන්දු 4ක් යව අවසానයි. මීළඟ පන්දු යොමු කිරීම සඳහා සූදානම් වන්නේ මදුශංක තීරණාත්මක පන්දු කීපයක් යොමු කළා. මීට හිත පන්දු කීපය තුළ ඔහු සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා. ඉල්ලීමක් කරනවර දවේගිය ක්‍රඩකේ කැඩියට සනාට් කළා. කඩුල්ල මුවක් කිරීමේ වාර්දයට අසු වුණා. කෙසේවත්ම ඔවුන්ගේ පිතිකරුවා දෙවන මිනිසුන්ට මේ යොමු කළා. මෙම තීරණාත්මක තරගය තුළ අප බලමු රවින්ද්‍ර අබේසේකර විනිශ්චයකාරවරයා ලබා දෙන තීරණය පිළිබඳව ජීවන් මාලන් දැන් ඉතාම තත්ත්වය තවත් තියුණු අතට හැරෙන ආකාරයක් පේන්න තිබෙනවා. ඉතාමත්ම උණුසුම් තරගයක් මේ ක්‍රඩකීන්ගේ ප්‍රේක්ෂකීන්ගේ බොහෝ විට අපගේ පවා හෘද ස්පන්දනය තරමක් වැඩි වන තරගයක් බවට පත්ව තිබෙන්නේ. අඩු ලකුණු සංඛ්‍යාවක් මත යැපෙමින් ඉතා විශිෂ්ට තරගයක් ලබා දෙන ආකාරය දක්වලා ලැබෙනවා. එරන්ද ශශීප්‍රිය යම් මේකින් දැවිගිය ක්‍රඩකෙක් බවට පත් වුණොත් මේ තරගය ඉතාමත්ම තියුණු තරගයක් බවට පත් වීම මෙයයි සඳහන් කළේ. පිටින් යමක් සිය කණ්ඩායමට එකතු කරන්නට නොහැකි වුණු මේ අපූර්ව ක්‍රඩකයා දැන් පන්දු යවන්නෙකු ලෙස විශිෂ්ට ගණයේ දස්කම් දක්වමින් තිබෙන ආකාරය දක්නට ලැබෙනවා. දැන් තත්ත්වය ඉතාමත්ම උණුසුම් ඉතාමත්ම තියුණු කරට කර සටනක් දැන් නිර්මාණය වී තිබෙන්නේ. සූදානම් වන්නේ තීරණය ලබා දෙන්නට මත්තෙන් ප්‍රධාන විනිශ්චයකාරවරයා ලබා දුන් තීරණය දැවීගේ ක්‍රඩකයක් ලෙස අප බලමු. තුන්වන විනිශ්චයකාරවරයාගේ තීරණය පිළිබඳවයි අප අවධානය යොමු කරමින් තිබෙන්නේ. තවමත් තීරණය පිළිබඳව විමසා සිටින අබේසේකර විනිශ්චයකාරවරයා මෙම තීරණාත්මක අවස්ථාව ලබා දීම සූදානම් වන්නේ. කෙසේවත් අප බලමු පිය ක්‍රීඩාවල මිත්‍රණේ මෙම තියුණු තරගය තුළ අවස්ථා කීපයක්ම මේ වන විට බලමින් සිටින්නේ. මෙම ක්‍රීඩකයාගේ තත්ත්වය පිළිබඳව එහෙම නැත්නම් දැවිගේ ක්‍රීඩකෙක්ද කියා කෙසේවත් අප බලමු දැන් විනිශ්චයකාරවරයා සූදානම් තීරණය ලබා දෙන්නට. දැවීගේ ක්‍රඩකයක බවට සඳහන් කරන අනුව මෙතෙක් වෙලා හොඳින් ක්‍රඩා කළ ක්‍රඩකයා එරන්දගේ ඉනිම නිමාවට පත්වනවා. බොහෝ විට මේ ප්‍රේක්ෂකයින් තුළ තිබෙන ප්‍රශ්නයක් මේ ෆුල්ටෝස් පන්දුවක් ලෙසයි පන්දුව යොමු වුණේ. බොහෝ විට විනිශ්චයකාරවරයෙකු තීරණයක් ලබා දෙන විට මේ ෆුල්ටෝස් පන්දුවක් යොමු කරන විට බොහෝ විට පන්දු යවන්නාගේ පැත්තෙන් සිට ගන්නට සිදු වුණා. මන්ද ඒ ෆුල්ටෝස් පන්දුවක් නිසා පන්දුවේ ගමන් මඟ පිළිබඳව නිසි අවධානයක් යොමු කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. බොහෝ විට ඒ කඩුල්ලට යොමු වන පන්දුවක්
ලෙසයි බොහෝ විට තීරණය ලබා දෙන්නේ. යම් මේකිනේ පතිත වුණු පන්දුවක් නම් නිගමනය කරන්නට හැකියාවක් තිබෙනවා. එය යන දිශාව පිළිබඳව කෙසේ වෙතත් ෆුල් ටොස් පන්දුවක ගමන් මඟ පිළිබඳව නිසි අවබෝධයක් නොමැති නිසා බොහෝ විට විනිශ්චයකාරවරුන් ෆුල් ටොස් පන්දු යොමු කිරීමේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දවා ගැනීමේ තීරණයක් ලබා දෙන විට පන්දු යවන්නාගේ පැත්තෙන් සිට ගන්නා තාරක මදුසංක දැන් මේ තරගය සම්පූර්ණයෙන්ම වෙනස් කරන ආකාරයේ පන්දු යැවීමක නිරත වෙමින් සිටිනේ. සූදානම් වන්නේ රයිට් ආම් මොහමද විකට් ආකාරයෙන් පන්දු යොමු කිරීම සඳහා සෆ්‍රීන් මොහමඩ් ආනාග පිටිකරන ලෙස ක්‍රඩා පිටියට සම්බන්ධ වුණු ක්‍රඩකයා එවර ඩ්‍රයිව් පහරක් එල්ල කරමින් ලකුණු ලබා ගන්නවා. පන්දු ඇදී යනවා වයිඩ් ලෝනෝන් කලාපයට ඔබේ සෙන පන්දු රැග් ගන්නවා. එයානෝ ලකුණු 40යි දැන් සමන් ලකුණු සංඛ්‍යාව පන්දු 18ක් තුළ ලකුණු 21ක් ලබා ගත යුතුයි. මෙම තරගය තුළ පන්දුවර 5ක් යවා අවසානයි. කෙසේවත් මීළඟ පන්දුවර යැවීම සඳහා උන් කැඳවානේ. කෙසේවත් අප බලමු කණ්ඩායමේ සිටින පන්දු යවන්නා ලෙස වෙනුස් කණ්ඩායමේ හුදා කැඳවා තිබෙන්නේ පන්දු යවන්නට. ඉතාම වේගයෙන් පන්දු යවන ක්‍රඩකයා මෙම තරගය තුළ ඉතාම තියුණු පන්දුවරයක් නිමා කළ යුතුමයි. තරගයේ යම් කිසි අවතීර්ණයක් ලබා ගන්නට මෙම තරගය තුළ සූදානම්. නිගම්බෝ ලුක්ස් කණ්ඩායම පළවන පන්දුවර කීපයේ සිය වාසිය නතු කර ගත්තත් මීළඟ පන්දු යොමු කිරීම සඳහා සූදානම් වන්නේ. හොඳ පන්දුවක් කිල්ලීමක් කරනවර ඉතාම කෙසේවත් තෙවන විනිසුරට ඉතාම ඉක්මනින්ම යොමු කළා. නැවතත් අබේසේකර විනිශ්චයකාරවරයාට සිදුවනවා මෙම තීරණය පිළිබඳවත් ලබා දීමට. මා කල්පනා කරේ ජීවන් මාලන් වැඩිපුරම රවින්ද්‍ර අබේසේකර විනිශ්චයකාරවරයා දැන් මෙම සිද්ධිවලට මැදිහත් නායකයෙක් තීරණය පිළිබඳව ඉතා හොඳින් ලබා දෙන අවස්ථාවක් ජීවන් මාලන්. ජේෂ්ඨ විනිශ්චයකාරවරයා මේ ශේෂ්ත්‍රයේ හසල අත්දැකීම් සම්භාරයක් තිබෙනවා. දිගින් දිගටම මේ වැදගත් තරඟ මාලාව තුළ තීරණ තෙවන විනිශ්චයකාරවරයාට යොමු වන ආකාරයක් දක්නට ලැබෙන්නේ. හොදා පන්දු යැවීමේ කාර්යයේ නිරත වෙමින් සිටින ක්‍රොඩකයා හු විකට් ආකාරයෙන් පන්දු යොමු කරන ක්‍රොඩකෙක් අප බලමු. තවමත් පන්දු පදිතිය පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ නැහැ. තවමත් තීරණය පිළිබඳවයි විමසා සිටින්නේ. මෙම තියුණු තරගය ලෙස පවත්වන තරගය තුළ තෙවන විනිසුරු කිප අවස්ථාවක්ම දැන් ඉතාම හොඳින් අප බලමු මේ දැන් ලැබෙන තීරණය පිළිබඳව. නොදයගේ ක්‍රඩකේ කැඩ සරන් කලා බේසේකර තෙවන විනිශ්චයකාරවරයාගේ තීරණ අනුව ඉතාම කෙසේවත් සෑහෙන පාතිල් පාන්දු ගමන් කළත් හොඳ තීරණයක් ලබා දුන්න අවසන් මොහොතේ ජීවන් මාලන්
අතිශය තියුණු තීරණයක් ලබා දුන්නේ බොහෝ විට අප දන්නවා මෙවැනි තීරණාත්මක අවස්ථාවන් තුළ රවින්ද්‍ර අබේසේකර විනිශ්චයකාරවරයා පිටියේ විනිශ්චයකාරවරයාගේ තීරණයට බොහෝ විට වැඩි දායකත්වයක් ලබා දී තිබෙන ආකාරයක් දක්වන ලැබුණේ අනුව දැන් ලකුණු 41 දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන තිබෙනවා. පන්දු 17යි ලකුණු 20යි හොදා මේ යවන පන්දු වාරය අතිශයම තීරණාත්මක පන්දු වාරයක් බවට පත්ව තිබෙනවා. දැන් කඩුළු 6ක් බිඳ වැටි අවසන් ක්‍රිෂාන් දිසානායක තවමත් ගොඩාගාරයේ සිටිනවම පිටිකරුවා සුදානම් හොදා දකුණු තීන් මද වේගයෙන් පන්දු යවන්න රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් මීළඟ පන්දුව හොඳ පන්දුවක් තියුණු පන්දුවක් නැවතත් යොමු කළේ විකට් ටු විකට් ආකාරයෙන් පන්දුව යොමු කළේ දකුණත් පිටිකරුවා ආරක්ෂාකාරීව පන්දුව පිළිගත්තා. බොහෝ විට ස්ටෝන් වෙල් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ඉතාමත්ම ආරක්ෂිතව පන්දුව පිළිගත්තේ වන සුරේෂ් ජයමාල්. ඔහුට ආරක්ෂා කරන්න ඇරෙන්න වෙන කිසි දෙයක් ඉතුරු තිබුණේ නෑ මේ පන්දුව තුළ. සූදානම් වන්නේ තියුණු පන්දුවක් සුරේෂ් ජයමාල් තියුණු ගානේ පන්දුවක් වාරය කළේ. තරගයේ ඉතාමත්ම උණුසුම් වී තිබෙනවා. තරගය තියුණු වී තිබෙනවා. මේ ගොඩකින් පමණක් නොවේ ප්‍රේක්ෂකයන් පමණක් නොවේ මේ විනිශ්චයකාරවරුන් පවා දැන් දැඩි පිළිනයක ලක්ව තිබෙනවා. පැහැදිලිවම එකම පන්දු වාරය තුල තීරණ කීපයක්ම දැන් තෙවන විනිශ්චයකාරවරයාට විමසෙද්දී මේ ලේසි පාසු තරගයක් නොවේ. රුපියල් ලක්ෂ 10ක වටිනාකමක් තිබෙන තරගයක්. ඒ වගේම කීර්තිය පිළිබඳවයි ප්‍රශ්නේ තිබෙන්නේ. මේ මුදලට එහා ගිය කීර්ති නාමය රැක ගැනීමේ තරගයක් තුල ලුක් සහ වෙනෝස් කණ්ඩායම අතර දෝලනය වන තරගයක් බවට පත්ව තිබෙනවා. දැන් සියලුම දෙනා ප්‍රේක්ෂකයන් බලා සිටින්නේ මේ කොඩා පිටියේ තත්ත්වය අනුව දැන් පන්දු පතිතය පිළිබඳව සොයා බලාවි. ප්‍රථමයෙන්ම එය සාර්ථක පන්දුවක් දැයි විමසා බලන මෙයයි මුලින්ම තෙවන විනිශ්චයකාරවරයා තීරණය කරන්නේ හොඳ පන්දුවක් ද යන්න පිළිබඳව. අනුව පන්දුව යොමු කරනවා. මොහොමඩ් හුදා ආදිශාපූර්ව පන්දුවාරයක් ක්‍රාත්මක කරමින් තිබෙන්නේ. ලසිත් මාලිංගව සිහි ගන්වන ආකාරයේ පන්දුවාරයක් ක්‍රාත්මක කරනවා. මේ දකුණත් මද වේග පන්දු යවන විකට් විකට් ආකාරයෙන් යොක පන්දු කීපයක්ම යොමු කළා මේ තරගය තුළ. මේ පන්දුවාරය සවිශේෂී පන්දුවාරයක් තරගයේ තීරණයට විශාල බලපෑමක් ඇති කළ හැකි පන්දුවාරයක් ක්‍රාත්මක කරමින් තිබෙනවා. තවමත් තීරණය පිළිබඳව විමසමින් තිබෙන්නේ. අතිශය උණුසුම් වී තිබෙනවා මේ තරගයේ පිටකොළවල මිතුරුවනි. තවමත් අබේසේකර විනිශ්චයකාරවරයාගේ තීරණය ලබා දෙන තුරු බලා සිටින අපගේ ක්‍රීඩා පිටිය ඇතුළත සිටින විනිශ්චයකාරවරු මේ දැන් තීරණය ලැබෙන අප බලමු කෙසේවත් නොදවගේ ක්‍රීඩකයෙක් කැඩියට සටහන් කළ එම සිද්ධිය ඇතුළත දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 41යි කඩලු 6ක් දැවි අවසානයි මේ වන විට සූදානම් වන්නේ. පන්දු 15ක් තුළ ලකුණු 20ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගැනීම සඳහා. සූදානම් වන්නේ උදා මීළඟ පන්දු යොමු කිරීම සඳහා. තියුණු පන්දුවක් ඉතාම වේගයෙන් යොමු කළ පන්දුවක්. ප්‍රේක්ෂකයන් පවා හිටිය හැටියම කල්පනා කරී ඉතාම වේගයෙන් පන්දුවක් යොමු කළේ මේ පන්දු යවන උදාස් පිය ක්‍රීඩාවල මිත්‍රනේ සුරේෂ් ජයමාල්ට දීර්ඝ කලකට පසුව
යොමු කළ තාම වේගවත්ම පන්දු අණ්ඩා පුළුවන් මේ පන්දු යයි වන උදා සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා පාරක් එල්ල කරන පන්දු අරලා ගන්න අවස්ථාවක් නැහැ. කෙසේවත් කොඩකියක් දෙදෙනා ප්‍රබල උත්සාහය දැරුවා පන්දුව නවතා ගන්න. එලක්කඩු 4ක් හිමි කර ගැනීමක් කවුන්ට අවශ්‍ය මොහොතකදී එල්ල කර පහර ඉතාම අනර්ග පහරක් සුරේෂ් ජයමාල් මෙවැනි තරග දහස් ගානක අත්දැකීම ඇති ක්‍රීඩකයා කෙසේවත් පන්දුව රැයි ගන්න ප්‍රබල උත්සාහය දැරුවා මේ පැත්තේ සිටි ක්‍රීඩකයා සෑනි ඉහලින් කෙසේවත් පන්දුව රැයි ගන්න උත්සාහ කළේ වයිට් පන්දුවක් තවත් අතිරේක ලකුණක් එකතු කර ගන්නවා මුල් ලකුණු සංඛ්‍යාවට ජීවන් දැන් තරගය නැවතත් තීරණය පවට පත්වී තිබෙන්නේ පන්දු සහ ලකුණු සංඛ්‍යා පරතරය ඉතා අඩු සංඛ්‍යාවක් තිබෙන නිසා 13යි ලකුණු 15 ඉලක්කයේ සූදානම් වන්නේ සීමාවේ සිට උදා මීළඟ පන්දුව යොමු කරන්නට ආරක්ෂිතව පන්දුව පිළිගන්න ලැබුවේ සුරේෂ් ජමාල් පිට ඔසවන්නටත් කැමැත්තක් නැහැ මේ පන්දු තුල ඉතාමත් මගන පන්දු යැවීමක නිරත වෙමින් සිටින වගේම කඩළු රැකීම ඉතා ඉහළ මට්ටමක තිබෙනවා මේ කඩළු රකින්න ක්‍රීඩකයාගේ දැන් පන්දු 12යි ලකුණු 15 ඉලක්කය ඉතා උණුසුම් තරගයක් බවට දැන් මේ තරගයේ පත්ව තිබෙනවා. දැන් මේ යවෙන පන්දු වාරය මේ තරගයේ තීරණයට විශාල බලපෑමක් ඇති කළ හැකි පන්දු වාරයේ දෙවන අවසන් පන්දු වාරයේ සිට නැතිනම් පෙනල්ටිමේට් පන්දු වාරය යොමු කරන්නටයි සූදානම් වන්නේ. මේ පන්දු වාරය තුල මේ තරගයේ තීරණය පිළිබඳව විශාල දේවල් අවසන් පන්දු වාරයේ ඉදිරි කරાવી මේ අධ්‍යක්ෂ බහුල ක්‍රීඩකයා ඔබේ සේනට බාර කර තිබෙනවා මේ වැදගත් පන්දු වාරය ක්‍රියාත්මක කිරීම සඳහා වමතෙන් මදවේග පන්දු යන ක්‍රීඩකයා වසර 20කට එහා ගිය සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රඩාවේ හසල අධ්‍යක්ෂ සම්භාරයක් ඇති මේ අපූරු වමාත් මදවේගී පන්දු යවන්න සූදානම් තීරණාත්මක පන්දු වාරය යොමු කරන්නට ඔබේ සේන පන්දු යැවීම සඳහා කැඳවා තිබෙන්නේ හොඳ පන්දුවක් හොඳ කල්පනාවෙන් නිමා කළ පන්දුවක් එන්නම තරගේ ඉතාම තියුණු අතර ඇරනායකාරයා පේන්න තිබෙනවා පන්දු 11ක් තුල ලකුණු 15ක් ලබා ගත යුතුයි තරගේ ජය ගැනීම සඳහා මීට ඉහත පන්දුව තුල සුරේෂ් ජයමාල් දීර්ඝ කලකට පසුව මා දැක්කේ ෆෝවර්ඩ් ඩිෆෙන්ස් එහෙම නැත්නම් කඩුල ආරක්ෂා කර ගැනීමේ මෙහෙයුමකයි සිටියෝ සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා හොඳ පන්දුවක් පාරක් එල්ල කරනවා මිඩ් විකට් කලාපෙන් පන්දු වෙනවා 1 ලකුණයි පන්දු 10යි ලකුණු 14යි තරගයේ ජය ගැනීම සඳහා එන්නම තියුණු අතට පත්වන තරගයක් ලෙසයි පේන්න තිබෙන්නේ. දැන් සුරේෂ් ජයමාල් සූදානම් වන්නේ පන්දුව පිළිගන්න හිටපු අපරාධ ICC කණ්ඩායමට දීර්ඝ කාලයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා දක්ෂිණ ලංකාවේ බොහෝ කණ්ඩායම් සමග එක්ව සම්බන්ධකම් පැවැත්වුවා මෙම සැහැල්ලු පන්දු ක්‍රීඩාව තුළ ජීවන් මාලන් අධ්‍යක්ෂ මතින් ඉතා ඉහළ මට්ටමේ ක්‍රීඩකයන් දෙදෙනාම අධ්‍යක්ෂ මතින් ඉතාමත්ම ඉහළ ශ්‍රේණියේ ක්‍රීඩකයන් දෙදෙනෙක් උණුසුම් වී තිබෙනවා. තරගයේ ධනුෂ්ක සම්පත් චැම්පියන් ලීග් තරගමාලාවේ දෙවන අවසන් පූර්ව තරගයේ පන්දු 10යි ලකුණු 14යි left arm round the wicket අකාරයෙන් සූදානම් වන්නේ මීළඟ පන්දුව යොමු කරන්නට ඒවර පුල් පහරක් එල්ල කරන අයිලින් පන්දු ඇදී යනවා ලකුණු 6ක් හිමි කර ගන්නවා දකුණත් පිටිකරුවා සුරේෂ් ජයමාල් අවසන් මොහොතේ අලංකාර පුල් පහරක් එල්ල කරමින් ලකුණු 6ක් හිමි කර ගන්නා පීඩනය මැදේ අලංකාර පහරක් එල්ල කළේ මැද කෙටි පිලෙනවා සමගම ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා දකුණත් පිටිකරුවා ලකුණු 6ක් ලකුණු පූර්වට එකතු කර ගන්නා විට දැන් තරගයේ වාසිය තමන් දෙසට නතු කර ගන්නට සමත් වෙනවා. මාබඩ පෙර ප්‍රකාශය කළේ අවසන් පන්දුවේ කඩුල ආරක්ෂා කර ගැනීම මෙන්න මේ තත්ත්වය තුලයි. දවාගත්තා! ඉතා විශිෂ්ට පන්දුවක් ඔබේ සේන යොමු කළ පන්දුව සුරේෂ් ජයමාල්ට කිසිම අන්දමේ බේරීමක් තිබුණු පන්දුවක් නෙවෙයි. කෙසේවත් ඔබේ සේන යොමු කළ පන්දුව විශාල 6 පාර නොයිටින්ද ජීවන් මාලන් නැවත තරගය ඉතාම තීරණාත්මක අතට හැරුණා. දැන් පන්දු 8යි ලකුණු 8යි තරගයේ ජය ගැනීම සඳහා 6 පහර එල්ලවන්නට ප්‍රථම මේ කඩුල දවා ගන්නට හැකියාවක් ලැබුණා නම් තත්ත්වය මීට වඩා හාත්පසින් වෙනස් වන්නට ඉඩ කඩ තිබුණා.
කඩුළු 7ක් මේ වන විට බිඳ වැටි අවසන් තවමත් තරගයේ තියුණුයි පන්දු 8යි ලකුණු 8යි මා මෙයයි සමන් කුමාර ප්‍රකාශ කළේ මොහොමඩ් අකීල් එල්ල කළ 6 පහර තරගයේ තීරණයට විශාල බලපෑමක් එල්ල වේවිද යන්න පිළිබඳව ඉතා උණුසුම් තරගයක මේ අත්දැකීම් බහුල වමාත් මදවේග පන්දු යවන්න දැන් සූදානම් වන්නේ ෆහත් හමුවේ පන්දු යොමු කරන්න පන්දු 8යි ලකුණු 8යි ඉලක්කය රුපියල් මිලියනයක වටිනාකමක් තීරණය කරන පන්දු 8ක් යැවීමට ඉතිරිව තිබෙන්නේ සමන් කුමාර සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා ඔබේ සේන දන්නා සියලුම උපක්‍රම යොදමින් දැන් මෙම තරගයේ පන්දු යැවීමට සූදානම් වන්නේ වීරකෝන් ක්‍රීඩා පිටිය ක්‍රීඩකයන් මදක් ඉදිරියට කැඳවුවා කෙසේවත් මොහමඩ් අකීල් 40 ආසන්නයට පැමුණා පන්දු රකින්න වම පිටිකරුවාට සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා ඔබේ සේන වම තියෙන පන්දු යවන්න මීළඟ පන්දු යොමු කරන්නට සූදානම් වන්නේ ආවුට පන්දුවක් රායගන තාත් කඩුල්ලා කිමි කරගන්න මා කල්පනා කළේ නිගම්බෝ ලුක්ස් ක්‍රීඩකයා ඉතා මානවශ්‍ය පහරක් එල්ල කරා සමාන තත්ත්වයක් මෙම තරගයේ තුල දැන් කඩුළු 8යි දැන් ඉතාම තියුණු තරගයක් බවට පත් වී තිබෙනවා කණ්ඩායම් දෙකම හිස ගිනිගත් තත්ත්වයක ජීවන් මාලන් අතිශය උණුසුම් අතිශය තීරණාත්මක කරට කර සටනක් අපගේ ජේෂ්ඨ නිවේදකවරයා මම නිස්මි මහත්මයා ප්‍රකාශ කරන ආකාරයට nail biting finish නියපොතු සපමින් තරග අවසානයක් දැක බලා ගත හැකි උණුසුම් තරගයක් බවට පත්ව තිබෙනවා අකිල්ගේ 6 පහර මිලියනයක් වටිනා 6 පහරක් වන්නට නම් ඔබේ සේන මේ පන්දු දෙකේදී මේ පන්දුවක් ඔහුට ඉතිරිව තිබෙනවා තවත් කඩුලක් හොදවා ගන්නට හැකියාවක් ලැබුණොත් ඒ අතිශය තීරණාත්මක තත්ත්වයක් කඩුළු දෙකක් පමණයි ඉතිරිව තිබෙන්නේ පන්දු 7කදී ලකුණු 8ක් ලබාගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට මොහමඩ් සෆ්රීන් තවමත් කුඩා පිටියේ රැඳී සිටින ජයමාල්ගේ කඩුල්ල දවා ගැනීම සමග නැවතත් කණ්ඩායම් දෙකටම තරගයේ විවෘත වුණා රුපියල් මිලියනයක වටිනාකමක් තීරණය කරන පන්දු 7ක් යොමු කරන්නට තිබෙන්නේ අතිශයම උණුසුම් තරගයක තීරණාත්මක පන්දුවක් යොමු කරන්නට සූදානම් වන්නේ වමාත් මදවේග පන්දු යවන කොඩකයා පීඩනය යනු අකුරු 4ක වචනයක් පමණක් බව වටහා ගනිමින් පන්දු යවනවා ආයවර දොරවල පන්දුවක් යොමු කළේ පායිනේ නිවතයි පන්දුව ගමන් කළේ වයිඩ් පන්දුවක් ලෙසටයි තීරණය කළේ අතිරේක ලකුණක් ලැබෙනවා ලකුණු පුරවල සමන් කුමාර දැන් පන්දු 7යි ලකුණු 7යි ඉලක්කය සූදානම් වන්නේ මා ඔබට පෙර කිව්වා මෙන්ම වසර 15කට එහා ඉතිහාසයක් ඇති ඔබේ සේන දන්නා උපක්‍රම යොදමින් මේ පන්දුව තුළ කඩුල්ලා දවා ගත්තොත් තරගයේ සමසේ දෝලන තත්ත්වයක් පේන්න තිබෙනවා සූදානම් වන්නේ මෙවැනි තරග තුළ බොහෝ අත්දැකීම් ඇති ක්‍රීඩකයා මීළඟ පන්දු යොමු කරන්නට සූදානම් වන්නේ හොඳ පන්දුවක් ඉල්ලීම කළා කිසිවත් අවසන් මොහොතේදී සම්මානෙන් ඔහු පමණයි ඉල්ලීම කළේ පන්දුවරේ අවසන් දැන් පන්දු 6යි ලකුණු 7යි තරගයේ ජය ගන්නට තවත් තීරණාත්මක අවස්ථාවක් මෙම අවසන් පන්දුවරේ තුල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන්නේ පන්දු යැවීම සඳහා අප බලමු කවුද කැඳවන්නේ කියා වෙනස් පොළන්නේ කණ්ඩායමේ ජීවන් මාලන් දුලංග රුක්ෂාන්ව කැඳවුණා පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්න අවසන් පන්දුවාරය රුපියල් මිලියනයක් දුලංග රුක්ෂාන්ගේ අත තැබුවා හා සමානයි දැන් ප්‍රිය කුලාල මිතුරුනි ඒ ආරක්ෂා කර ගන්නට දුලංග රුක්ෂාන්ට හැකියාවක් ලැබෙයිද අතිශය තීරණාත්මක උණුසුම් තරගයක වැදගත් පන්දුවාරය යොමු කරන්න සූදානම් වන්නේ සෆ්රින් දැන් පන්දුවට පහර දෙන කොඩකයා විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවක් තුල පිටිකරුවා සහ පන්දු යවන්නාට පීඩනයක් නැහැ යම් කෙනෙක් පැවසුවොත් ඒ කිසිසේත්ම විශ්වාස කළ නොහැකි කාරණයක් ප්‍රිය කුලාල මිතුරුනි මේ පන්දු යවන්නා සහ පිටිකරුවා දෙදෙනාම විශාල පීඩනයකට දැන් ගොදුරුව සිබිනවා කෙසේතත් දැන් තරමක් අවාසිදායක තත්ත්වයක් විශේෂයෙන්ම ඔවුන්ගේ කාලය දැන් නිම වී තිබෙන වගේ දැනුවත් කළා අනුව දැන් කඩුළු දෙක දවා ගැනීම ඉලක්කය වී තිබෙන්නේ දුලංග රුක්ෂාන් සිය ක්‍රිකට් ජීවිතයේ යොමු කරන්නට සැරසෙන වැදගත්ම වටිනාම පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ දකුණත් පිටිකරුවා සිය ක්‍රිකට් ජීවිතය තුළ මුහුණ දෙන තීරණාත්මකම පන්දුවාරයට මුහුණ දෙන්නටයි දැන් සූදානම් වන්නේ පන්දු 6යි ලකුණු 7යි සූදානම් දුලංග පන්දු යොමු කරන්නට ප්‍රථම පන්දුවට පහරක් එල්ල කරනවා ඔවුඩ පන්දුවක් රැක ගන්නවා ලෝඩ් ඔෆ් ක්‍රීඩකයා
ආනවන කඩුල්ල දැන් බිඳ වැටෙනවා වෙනස් බොලොඤ්ඤේ ක්‍රොඩකින් නොතිබූ තරග ජයග්‍රහණයක් වෙත සිය කණ්ඩායම රැගෙන යන ආකාරයක් දැක්කට ලැබෙන්නේ ලා ෆුල්ටස් පන්දුවට ලොෆ්ටඩ් ඔෆ්රයි පහරක් එල්ල කරන්නට උත්සාහ කළත් ලොනෝෆ් කලාපේ පන්දු රකින්න ක්‍රොඩකියා සුරැකිව පන්දුව රැක ගන්නවා මේ මිලියනය දැන් තිබෙන්නේ දුලංග රුක්ෂාන්ගේ අතේ උට හැකියාවක් ලැබෙයිද පන්දු පහකදී කඩුල්ලක් දවා ගන්නට එසේත් නැතිනම් මේ ලකුණු 7 ආරක්ෂා කරන්නට මා මෙයයි ප්‍රකාශ කළේ අකීල් එල්ල කළේ රුපියල් මිලියන 1.6 පහරක් වන්නටත් ඉඩකඩ තිබෙනවා වගේ ඔබ කිව්වා මෙන්ම අවසන් පන්දුවේ එල්ල කර පහර මෙම තරගෙට වෙනසක් ඇති කළා ජීවන් මාලන් ඒ වගේම දුලංග රුක්ෂාන් සාමාන්‍යයෙන් මේ දැන් යවනක පන්දුවක වටිනාකම රුපියල් ලක්ෂ 2 බවට පත් වී තිබීමත් ඉතාම වැදගත් තත්ත්වයක් මේ අවසන් පන්දුව අවසන් කඩුල්ල ක්‍රීඩා පිටියේ කෙසේමත් මේ පන්දුව යවන්නන් අවසන් මොහොතේ යම්කිසි ආරූಢයක් ලබා ගත්තා මෙන් ඉතාම ඉක්මනින් කඩු ලබා ගත්තා මෙම ක්‍රීඩා පිටියේදී දැන් තීරණාත්මක තරගය කතරගම ස්පේස් නමින් විරුද්ධව ලැබූ පන්දුව යවන්න මීළඟ පන්දුව හොඳ පන්දුවක් කඩු ලස්සලින් පන්දුව ආවේ කෙසේවත් දුවන්ඩ ගොස් දැවියන්ට තිබුණු තත්ත්වය ගිලී ගියා තීරණාත්මක පන්දු රැකීමක් ලානෝෆ් කලාපයේ සිටි ක්‍රීඩකයා මේ සිටින නරඹානන් බොහෝ පිරිසක් තම ඉඳගෙන ස්ථානවලින් නැගිට ඇඟිලි තුඩු වලින් මෙම තරගයේ නරඹන අවස්ථාවකුත් පේන්න තිබෙනවා පිය ක්‍රීඩාවල මිත්‍රනේ ඉතාම තීරණාත්මක තරගයක් වෙනස් බලන්නේ කඩාමේ නාලක පෙරා පවා දැන් මෙම තරගයේ පිළිබඳව හද ගැස්මින් සිටින අයෙක් පිය ක්‍රීඩාවල මිත්‍රනේ කෙසේවත් ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දු කර්විය තුල සිටින ඉතාම ප්‍රබලම කණ්ඩායම් දෙකක් දැන් සූදානම් වන්නේ පන්දු 4යි ලකුණු 6යි තරගය ජය ගැනීම සඳහා සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කරන්නට තරගය ජයගත්තා දුලංග රුක්ෂාන් ධනුෂ්ක සම්පත් තරග මාලාවේ තීරණාත්මක කඩුල්ල හිමි කරගත්තා මෙයයි වෙනස් බලන්නේ කණ්ඩායමේ පන්දු බලන්නේ ඔබට පේනවා උන්ට කොතරම් ප්‍රේක්ෂකයන් පිරිසක් මෙම තරග මාලාවේ සිනවාද කියා කතරගම එක්ස්ප්‍රස් නමින් විරුද්ධව ලැබූ ක්‍රීඩකයා මේ නාලක පෙරාට පවා අදා ගන්න බැරි තත්ත්වයක් ජීවන් මාලන් අවසන් මොහොතේදී ඒ තමත්ම සුවිශේෂී ජයග්‍රහණයක් හිමි කර ගන්නා මා කිව් දේ සක්සුදක්සේ පැහැදිලි වුණ ලකුණු 6කින් ලකුණු 5කින් තරගයේ ජය ගන්නා විට ක්‍රිෂාන් දිසානායකට එරෙහිව අවසන් පන්දුවේදී මොහමඩ් අකීල් එල්ල කළ 6 පහර රුපියල් මිලියනයක් වටිනා 6 පහරක් බවට පත් වුණා අපේ කුලාලි මිත්‍ර ඔබට පේනවා ඇති වෙනස් බොලොඤ්ඤේ ආධාරකරුවන් සිය ප්‍රීති ප්‍රමෝදය පළ කරන ආකාරය නොතිබූ තරග ජයග්‍රහණයක් හිමි කරගත්තේ අතිවිශිෂ්ට නායකත්වයක් අතිවිශිෂ්ට පන්දු යැවීමක් මේ අවසන් පන්දු වාර 3ේදී තරගයේ තමන්ගේ දෙසට නතු කරගන්නට හැකියාවක් ලැබුණා යනුව නොතිබූ තරග ජයග්‍රහණයක් එසේත් නැතිනම් මේ සිටින නිගම්බෝ ලොක්ස් ක්‍රොඩකින් සිය සාක්කුවේ දමාගෙන තිබූ ජයග්‍රහණයක් අතදමා උදුරා ගත්තා හා සමාන ක්‍රියාවක් සිදු කරනු ලැබුවේ වෙනස් බොලොඤ්ඤේ ක්‍රොඩකින් කලකට අමතක නොවන අපූර්ව තරගයක් ප්‍රේක්ෂකවල මිත්‍රනේ රුපියල් ලක්ෂ 10ක් වටිනා පන්දු වාරයක් දුලංග රුක්ෂාන් ක්‍රියාත්මක කරද්දී මා පෙරත් පැවසුවා මොහමඩ් අකීල් රුපියල් ලක්ෂ 10ක් වටිනා මිලියනයක් වටිනා 6 පහරක් එල්ල කළා යයි අනුමාන කළා එය එසේම සිදුනා මේ බොහෝ විට සැහැල්ලු පන්දු තුල අප දැක තිබෙන කාරණයක් අවසන් පන්දුවට එල්ල කරන 6 පහරෙන් තරගයක් සම්පූර්ණයෙන්ම වෙනස් වන ආකාරය අප දැක තිබෙනවා අපි කුඩාල් මිත්‍රණි කෙසේ වෙතත් විනිශ්චයකාරවරුන් පවා පීඩනයක සිටි අවස්ථාවක් ඇඩේටයි අප දුටුවේ එම තරගයේ එතරම්ම තියුණු තරගයක් බවට පත් වුණා මේ තරගයේ විශේෂ අවස්ථා දැන් ඔබ නරඹමින් සිටින්නේ එරන්ද ශශීප්‍රියගේ දැවී යාම අතිශය තීරණාත්මක සාධකයක් බවට පත් වුණා කෙසේ වෙතත් මේ තරගය තුලත් වැඩි ගෞරවයක් හිමි කර දෙන්නට සූදානම් වන්නේ සමන් කුමාර කොයි යතින් කුමන දේ කුමන දෙනා ප්‍රකාශ කළත් මේ ජයග්‍රහණය පිළිබඳව උභය සේන ක්‍රියාත්මක කළ පන්දු වාරය තුලයි තරගයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වුණේ විශේෂයෙන්ම ඔහුට එරෙහිව 6 පහරක් එල්ල කරන විට සුරේෂ් ජයමාල්ගේ කඩොල දවා ගැනීමත් සමග සම්පූර්ණයෙන්ම තරගය වෙනස් බොලොඤ්ඤේ ක්‍රොඩකින් දෙසට හැරුණා යනුව මේ තරගය තුල මේ සියලු දෙනාට ගෞරවයක් හිමි වද්දී
මාගේ වැඩි ගෞරවයක් හිමි යන්නේ ඔබේ සේන ක්‍රාත්මක කළ ඒ තීරණාත්මක පන්දු වාරයට. නමගිය දකුණ අපිතිකරුවා අවස්ථාවේ සිටිය පන්දුව ඉතා හොඳින් දාගෙන අවස්ථාවක් ඔහුගේ කඩුල්ල තමයි මේ ටර්නින් පොයින්ට් එක බවට පත්වුණේ. ඔබේ සේන ඔබ කිව්වා මෙන්ම ඔබ අවසන් මොහොතේ අකිල් එල්ල කරන 6 පාර ගැනත් දිගින් දිගටම විමසුවා. හරියටම හරි මා කල්පනා කරේ මේ සිටින ජීවන් මාලන් සාමාන්‍යයෙන් අනාවැටි පිළිබඳවත් අති දක්ෂ බවයි පේන්න තිබුණේ මෙම ක්‍රීඩා පිටියේදී. දැන් අවසන් තරගය ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ විශේෂ ආරාධිකා මුත්තන්ගේ පැමිණීම තිබෙනවා මෙම ක්‍රීඩා පිටියේ ජීවන් මාලන්. අප බලමු කෙසේවත් මේ වේනෝස් කණ්ඩායම සහ යටියන YCC කණ්ඩායම මේ අවසන් තරගයකට පැමිණ තිබෙනවා තරග කිරීමට. තව